විතර මට ඉතින් හමුදාවට යන්න ඕනේ. දැන් මට අදහස එනකොටම යන්න හිතුණා. එක පැත්තක් දුප්පත්කම තිබ්බා. මොකද හේතුව මත නිසාවද කියන්න බෑ. එක පැත්තක් දුප්පත්කම බලපෑවා. අනිත් පැත්තෙන් අර රූපවාහිනී නාලිකාවල යුද්ධය පෙන්වනකොට රට වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියන ලොකු හැඟීමකුත් තිබුණා. ඊට පස්සේ දැන් යුද හමුදාවට බැඳෙන්න අම්මා තාත්තා විරුද්ධ කළා. අම්මා විරුද්ධයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය කටු බැද්ද ලුණාව තෙලවල ඔය පැත්ත ගොළු මඩ මහන්දිය ඔය පැත්ත මේ ප්ලේන් වැඩ කරනවා කියලා මං ගෙදරින් පිට වෙනවා. ගෙදරට කියන්නේ ප්ලේන් වැඩ කරන්න යනවා කියලා. වැඩ කරන්න යනවා කියලා පිට වෙනවා. උසස් පෙළ ගමන නවත්තලා. ඊට පස්සේ මේ ප්ලේන් වැඩ මාස දෙක තුනක් කරනවා. අපි එහෙම එතකොට උසස් පෙළ කලේ නැහැ. උසස් පෙළ කරන්න හම්බුනේ නැහැ. ඒ කියන්නේ ලොකු හැංගීමක් තිබ්බා රට වෙනුවෙන් අනිත් පැත්තේ දුප්පත්කම ලකුවට බලපෑවා. ඊට පස්සේ ඒක නතර කළා තමයි යන්නේ ප්ලේන් වැඩ කරන්න. ඒ ගිහිල්ලා ප්ලේන් වැඩ කරා. හොඳට ප්ලේන් වැඩ කරන්න පුළුවන්. එහෙමයි. ඊට පස්සේ මාස දෙක තුනක් කරනකොට ඔය කටු බැද්ද කියලා තියෙනවා. ඒ පැත්තේ කැම්ප් එකක්. ඔය කැම්ප් එකට සර්ටිෆිකේට් ටිකම ඔක්කොම අරන් ගිහින් දුන්නා. ඒතකොට තාම මාස ටිකක් මදි. 18 පිරෙන්න මදි. නමුත් ගැටලුවක් නැහැ කාලේ. ඔය ලොකුවට ගණන් ගත්තේ නැහැ. ඔය ට්‍රේනින් වල ඉන්නකොට කොහොමද 18 පිරෙන්න හින්දා. කටු බැද්දේ කැම්ප් එකට තමයි ඉස්සෙල්ලාම බැඳෙනවා. මේ කොයි වගේ අවුරුද්දද අපි හඳුනන්නේ? 2006 විතර. 2006 විතර. බැඳෙනවා. ඊට පස්සේ එතනින් අපුව වනාරායන් පිට ඉස්සර තිබ්බා. මට මතක අපුව මේ මෙඩිකල් කරා. මෙඩිකල් කරලා අවම කරලා ඊට පස්සේ එතනින් අපුව 1GW කියන්නේ ගැමුණු හේවා බලකාය දියතලාව. දියතලාවට පිටත් කරනවා අඩු පැද්දෙන් උඩරට මැනිකේ කෝච්චි අපි කොල්ලෝ ටික ඔක්කොම යන්නේ මේ ට්‍රේනින් එකට යනවා. ඊට පස්සේ දියතලාවෙන් බහිනවා බහැලා වුණා ආධුනික පුහුණු පාඨමාලාව හදාරනවා. මාස 6ක් මම ඒ කෝස් එකේ හොඳට දක්ෂකම් පෙන්නුවා. කියන්නේ ෆයරින් රේන්ජ් එකේ 4 ඉන්චක් ගහපුවා. ඒ කියන්නේ ඕන දුරක් ගියාන් 4 ඉන්චක් ගහපු කෙනෙක්. ඊට පස්සේ ඒක මේවා කළ ඉවරනකොට අපි යුනිට් වලට කඩනවා. ඊට පස්සේ එතනින් මම කමාන්ඩෝ රෙජිමෙන්තුවට ගෙජනවා. ඊට සෝම ජීවිතේ වුණාට පස්සේ සියලු කෝස් මේවා කරලා ඉවර වෙලා මම ක්‍රියාන්විතයට බහින්නේ ඉරට්ට පෙරේකුලම් කියන තැනින්. අපේ හාමුදුරනේ දැන් ඔබ වහන්සේගේ ජීවිතේ දිගු දුරක් අපි ආවා පුංචි තැනකින් පටන් අරගෙන. ඔබ වහන්සේ කෙතනකද කියනවා මේ අම්මගේ තාත්තගේ සෙනෙහස අඩුවෙන් ලැබුණේ කියලා. අම්මා ළඟ ඉඳියේ නැහැ කියලා. මම එතන ඉඳන් ආපස්සට මේ කතාව නැවත පටන් ගන්න අපේ හාමුදුරේ හදන්න. එතකොට ඔබ වහන්සේ කොයි කාලෙද අම්මා විදේශගත වෙන්නේ? ඇයි එහෙම වුනේ? මොකක්ද එතන තිබෙන ප්‍රශ්නේ අපේ? මම පුංචි කාලේ මන් දන්නේ නැහැ මොකද්ද කියන්නේ. මම හිතන්නේ මාව අවුරුදු 2කමාරෙන් විතර තමයි දාලා ගිහින් තියෙන්නේ රට. කියන්නේ තාත්තගෙන් අම්මා රට ගිහින් තියෙන්නේ. මම අම්මා කියලා තියෙන්නේ කිරි අම්මට. දැන් කිරි අම්මා නැති වෙලා අවුරුදු 10ක් විතර වෙනවා. බිසෝමැනික නම. කිරි අම්මට තමයි මම අම්මා කියලා තියෙන්නේ. එහෙමයි. මට හොඳට මතකයි කිරි අම්මා කියපු කතාවක්. ඉතින් අම්මා රට ඉඳන් ආපහු එනකොට මට සාමාන්‍යයෙන් තේරෙන වයසකුයි. එනකොට මං කිරි අම්මට කිව්වලු මේ අම්මා තාත්තා හොර ගෑණියෙක් අරන් එනවා කියලා. කියන්නේ මම අම්මා කිව්වේ කිරි අම්මට. අම්මා රට ඉඳන් එනකොට කිරි අම්මට කියලා තියෙන තාත්තා එහෙම කෙනෙක් අරන් එනවා කියලා. මොකද මම දන්නේ නැහැ. එහෙමයි. ඉතින් පුංචි කාලේ මට සෙනෙහස ඇත්තටම ලැබුණේ නැහැ. කියන්නේ පුංචි කාලේ දරුවෙක්ට ලැබිය යුතු කියන්නේ අපේ අම්මගේ ගැටලුවක් නැහැ වැරදක් නැහැ. දුප්පත්කම වලට බලපාලා ඔක්කොම බලපාලා වෙන්න ඕනේ. ඉතින් එතනින් තමයි මට සෙනෙහස ටිකක් මං කියන්නේ මට. හැබැයි හැදෙන්නේ කිරි අම්මා ගාව ලොකු සෙනෙහසකින්. එහෙමයි. අපේ හොඳ කිරි අම්මා කියන්නේ එතකොට ඔබගේ තාත්තගේ අම්මා. තාත්තගේ අම්මා. ඔබගේ තාත්තගේ අම්මා මට මාර ආදරේ. කිරි අම්මගේ කිරි නැති තම්පුඩුව තමයි මං උරා බිලා තියෙන්නේ. ඊට පස්සේ අනික තමයි මගේ නැන්දම්මා. ඒ කියන්නේ අපේ කිරි අම්මා ගනිද්දුව කියන අපේ තාත්තගේ අක්කා. තාත්තා කාන්ති නැන්දම්මා කියලා අපි කියන්නේ. අනිත් කෙනෙක් හදුන්නේ නැන්දම්මා. ඒ දෙන්න අතර තමයි මම පාසල් අවදියේ ඔක්කොම ටික පටන් ගන්නෙ. ඉතින් අර ගොඩක් සෙනෙහසක් ලැබුණ නැහැ කියන තාත්තා ඇත්තට මේ කාලෙත් බොනවා. හොඳටම බොනවා. තාත්තා රැකියාවක් කළාද අපේ හඳුරන්නේ? අපේ තාත්තා එහෙම රැකියාවක් කරේ නැහැ. මගේ තාත්තා අරක්කු පාව පෙරලා තියෙනවා. මම හොඳට දන්න දෙයක්. ඉතින් බීමත්කම අධික විදියට ඒවත් පැන් පෙරලා තියෙනවා. ඔය වගේ දේවල් ගොඩක් කරපු කෙනෙක්. ඉතින් රැයට බීලා ගෙදර එන්නේ. ඉතින් එතකොට අපිට ලොකු සෙනෙහසක් දරුවෙක් කියලා ගින් තාත්තා ගාවට තුරුල් වෙන්න පුළුවන් කියලා පුළුවන්කමක් අපිට තිබුණේ. අපිට තිබේ බයක්. ඒකයි ලොකු සෙනෙහසක් ලැබිච්ච නැති කෙනෙක් කියලා මම. ඒ කිරි අම්මගේ රැකවරණය තමයි ඔබ වහන්සේට අක්කට සහ අයියට මේ තුන් දෙනාටම ලැබෙන්නේ. කිරි අම්මගේ නැන්දම්මගේ රැකවරණය. නැන්දම්මත් පස්සේ නැන්දම රට ඉඳන් ඇවිල්ලා අපිට ලොකු රැකවරණයක් දුන්නා රටේ හිටියේ වෙනකොට. එතකොට මගේ අයියා වැඩිමහල් අජිත්
අයියා ඇත්තටම ඒ කාලේ මංව ගොඩ දාන්න ලොකු බෙහෙත් දරපු කෙනෙක්. මගේ අයියා මාව කරේ තියන් තමයි නාවන්න එක්ක අයන්න ඔක්කොම කරලා තියෙන්නේ. ඒක අක්කා චූටි. ඊට පස්සේ අයියත් බර ගන්න තිබ්බ අපි අක්කගේ මගේ බර අයියත් අරන් තිබුණා. අයියා වැඩි මහල් ඒතර අයියා 80. අක්කා 87 මං 89. ඒතර අපිට වඩා අවුරුදු 9ක් 7ක් වැඩි මල් අයියා. ඒ නිසා අයියට දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වෙනකන් ඉතින් අම්ම රට දන් එනකම්ම හැදුනෝ විදියට. අයියගේ අක්කගේ අපේ හාමුදුරනේ අධ්‍යාපනය මගදී අඩාල වෙනවද නැත්නම් ඒගොල්ලෝ අධ්‍යාපනය? ඇත්තටම අයියා සාමාන්‍ය පෙළ දක්වා ලියනවා. මම හිතන්නේ අයියා ඔලිවර් රිෂාඩ් එකක් මදි වගේ 5 3ක් වගේ මට මතක වෙයි. ඉතින් අපි කතා කරනකොට තිබිලා තියෙන්නේ. අයියාගේ අධ්‍යාපනය තේින්න නවතිනවා. අක්කත් උසස් පෙළ දක්වාම යනවා. මගේ අක්කා උසස් පෙළ දාගෙන රටේ ඉන්නේ. එයාත් උසස් පෙළ දක්වාම යනවා. ඉතින් මේ මෑත කාලේදී කියන්නේ මම පැවිදි ජීවිතේට එන්න කලින් අක්කගේ රැකවරණේ අවසාන කාලෙත් මට ලැබුණා හොඳට. මම ඒක ඔබතුමාට ඉදිරි කතාව යනකොට හඳුන ගන්න පුළුවන් මොකක්ද ඒ කතාව කියලා. ඉතින් එහෙම තමයි සාමාන්‍යයෙන් ඔය O level කියන උසස් ආමිකට යන ජීවිතය දක්වා මගේ ජීවිතේ එන්නේ හරි දුක්බර විදියට. ඔබ වහන්සේ තීරණය කරනවා එන්න රත්මලානේ පේන්ට් වැඩ කරනවා. රත්මලානේ පේන්ට් වැඩ කරලා එතනින් කැම්ප් එකට ජොයින් වෙනවා. දැන් ආමිකට ජොයින් වෙනවා. එතනනුත් කමාන්ඩෝ තමයි මේ යුනිට් කරද්දි කමාන්ඩෝ එකට තමයි වහන්සේ සිලෙක්ට් වෙන්නේ. මේ දැන් රටේ යුද්ධේ ඊටාම තීරණාත්මකව තියෙන කාල සීමාවට එන 2006 2007 2009 කියන්නේ ඊටාම තීරණාත්මක මොහොතක්. අපි වෙනුවෙන් අපි සංකල්පය හැදිලා මුළු රටම යුද්ධය දිහා බලා ඉන්නවා. සහ ඒ වීර රණවිරුවා ගැන අපි හරි ආඩම්බරෙන් ඒ දවස්වල දැන් නම් ටිකක් අඩුයිනේ අපේ හැමෝටම. ඒ දවස්වල ඊටාම ආඩම්බරෙන් කතා කරන කාලයක්. මොකද උනේ ඔබ වහන්සේ කියපු විදිහට ඔබ වහන්සේගේ කණ්ඩායමේ පැටුන් එකේ දක්ෂයෙක්. එහෙමයි. ඕරෙන්ජයක් ගහනවා කියන ලේසි නෑ කියලා අපි අහලා තිනවා අපි දැකලා තියෙනවා අපි අහනවා. නමුත් අත්දැකීම අපිට නෑ. ඔබ වහන්සේ අත්දැකීම ලැබපු කෙනෙක්. එතන මොකද උනේ අපි අහන්නේ මේ කැම්ප් එකේ ජීවිතේ කොහොමද? ඒ කියන්නේ ක්‍රියාන්විත රාජකාරියද? ඔව් ක්‍රියාන්විත රාජකාරිය. ක්‍රියාන්විතයේ ඊරට පෙරගොල්ලන් පටන් ගත්තට පස්සේ ඊරට පෙරගොල්ලන් නොජ්ජගොල්ලන් පාලමුඩේ ඔය පැත්තෙන් කිල්ලුච්ච දක්වා අපි යනවා. ඒ අතරතුරදී ඇත්තටම මේ ලොකු දේවල්. කියන්නේ අද අපි අර දැන් ගොඩාක් අද අපේ දරුවෝ දකින්නේ චිත්‍රපටි වලින් යුද්ධයක් ඔය වගේ දෙයක් නේ. ඕක ඇත්තටම මාවපෑවමක්. ඒකට වඩා හාත්පස වෙනස් දෙයක් තියෙන යුද්ධ කියන්නේ. කියන්නේ ඒක ඇතුලේ සැබෑ යුද්ධයක් නේ තියෙන්නේ. වීඩියෝ පට ගත කරන යුද්ධයක් නෙමෙයි සැබෑ යුද්ධයක්. සමහරවිට මේ ෆයරින් එකක් අස්සේ අඟලක් ඔලු උස්සන්න බෑ. අර මීමැස්ස යනවා වගේ උඩින් නෝස් යද්දී. ඉතින් එහෙම ලොකු මේ මරණයත් එක්ක දෙයක් තියෙන්නේ. ඔළුවේ අනිවාර්යෙන් එක්ක ජීවත් වෙනවා එක්ක මැරෙනවා. මේ දෙක නම් දන්නවා. මේ තීරණය අරගෙන ඕනේ යන්නේ. ඒ තීරණය අරන්ම අඩිය තියන්නේ එක්ක අද මැරෙනවා එක්ක ජීවත් වෙනවා කියන එක අපි කොහොමද දන්නවා. ඉතින් ඒ විදිහට එහෙම හිටපු අය ගොඩාක් මැරුණා. කියන්නේ බැචියෝ මාත් එක්ක කෝස් කරපු අය අවසානට පොහොරු රෝවලට පවා කෑලි එකතු කරපු අවස්ථා. කියන්නේ කකුල් ගිහිල්ලා ඇට කෝටු පළුදු වෙලා ඇට මන්දර පැලෝ වගේ කීරි ගහිලා මේක ඇතුලේ අපි මේ කියන්නේ කැෂුවල්ටි වෙනකම්ම මේක ඇතුලේ ලොකු දේවල් දැක්කා. හොඳ මතක තියෙන අපි ඔය පොයින්ට් එකක් ගන්නවා පාලමුඩේ ආරුව ළඟ. ඔය පොයින්ට් එකට අපේ ආරුවට එහා පැත්තේ කියන්නේ අපි දැන් ඔයක් ඇලක් වගේ කියන්නේ මම ආරුව කියලා අපි කියන්නේ. ඔය ඇලට එහා පැත්තේ ඉන්නේ ටෙරා. ඒක තියෙනවා බංකරයක් ගහලා ටෙරාගේ ගොඩක් පොළොව යට ගහලා උඩින් ඕ හෙඩ් එක හයි කරගෙන කොට දාලා වහලා පොඩි කවුලුවක් තමයි තියන් අපිට ෆයර් කරන්නේ. ඒත් අපි ඉන්නේ මෙහා පැත්තේ. ඒත් අපි මේක ගන්න නම් එක්ක වතුරෙන් බහින්න ඕනේ. දැන් ගන්න බෑනේ නැති වෙන ක්‍රමයක් නැහැ. වතුරට බැස්සොත් ටෙරා ෆයර් කරනවා. මේක ගන්න හරි අමාරු දෙයක්. මට හොඳම අත්දැකීම දින තන මේ කියන්නේ අපි එහෙම ගන්න යනකොට අපිට සිද්ධ වුණා වතුරට බහින්න. හැබැයි බහින්නේ ජීවිතයත් මරණයත් දැනගෙන. ඒක වතුරේදී අනතුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් දැන් මොකද ටෙරා කියන්නේ තැන් වල බට්ටෝ වලලා ටැපින් හයි කරලා එහෙම කරන කෙනෙක් නේ. ඉතින් ෆයර් එක පටන් ගත්තේ උපක්‍රමශීලීව. අපි කතා වුණා ෆයර් එක පටන් ගන්න අතරේ බඩ ගාමු. ඔය නැතුව බහැලා යන්න ක්‍රමයක් නැහැ. මොකද අද අවධානය යාලට තියෙන ෆයර් එකට. අපේ යාලගේ අවධානය වෙනස් කරලා ෆයර් කරා. යාලගේ අවධානය වෙනස් කරලා ෆයර් කරලා ෆයර් කරන අතරකොට මම අපේ ලාන්ස් කෝපල් සරත් කුමාර නිකටිය පැත්තේ මම හිතන්නේ බොඩිස් තුනා. අපි ටික මොකද කරන්නේ බැස්සකට. අපි දෙන්න ටිකක් ගොඩක් නෙමෙයි දෙන්න. දෙන්න බැස්සේ දෙපැත්තෙන් අනිවාර්යෙන් බඩ ගන්නවා කියලා. බැහැලා කොහොම හරි වතුරෙන් එහා පැත්තට ගිල ගිහිල්ලා බඩ ගාලා බංකරේ ගාවටම ක්ලේම් එක හයි කරා. 12 මාර් ක්ලේම් එක. ක්ලේම් එකක් තියලා වයර් කෝඩ් එක කරන් පිටිපස්සට අපි නැවත ආවා.
අපෝ ඉඳපු තැනට හපෝ ඉන්තන්ටනවා මොකද ඇවිල්ල ෆයක මේක අනිවාරෙන් ඒනයි බැට්ටෝට් බැට්ටට අපිට රච්චරන්න ඕනේ ග්ලාස්ට වෙන්නේ ඉට පසට ඇවිල බ්ලාස් කරා තවටඉතින් ලෙමෝය 12 හමාරක් කියන හිතාගන්න ඕනේ නැති වෙන්න ඕන ටික වෙනවා ඊට පස්සේ සම්පූර්ණ ඔහෙඩ් ගලවලාම ගියා ඊට පස්සේ අපි ඒ පැත්තට කියලා ක්ලියර් කරා ක්ලියර් කරනකොට අපි ගත්තා බොඩිස් 4ක් තිබ්බා බොඩිස් ගෑනු ළමයි දෙන්නයි පිරිමි ළමයි දෙන්නගේ බොඩිස් ටෙරා ඉතින් ඒ වගේ අත්දැකීම් හොඳට තියෙනවා සමහරලාට දැන් නම් මම හිතන්නේ ඒක අපිට කියන්නත් බෑ නීතිය පැත්තෙනුත් ප්‍රශ්න එන්න පුළුවන් නිසා ඇත්තටම කියනවා නම් අද චිත්‍රපටි වල දකිනවන්නේ බෙලි කැපීම් ඔය පිහියනි වගේ දේවල් එනවනේ ඒක ඉතින් චිත්‍රපටියකින් දකින කෙනාට හාත්පසක් වුණාට ඇත්තට අපිට නම් ඒක ලොකු දෙයක් නෙමෙයි ඒක පුංචි දෙයක් කියන්නේ ඒ තරම් දේවල් කරා ඒක අපිට කියන්න බෑ යුද නීති නිසා ඒ ඇතුළේදී අපි මේ දේවල් බොහොමයක් කියන්නේ ගොඩක් වෙලාවට අපි අතේ අරගෙන පතුරන් ටික ඉවර වෙන්න පුළුවන් එහෙමයි මොකද මේ මම MPMG ෆයර් කරා MPMG LMG 9 මේ GPMG මේ ගන්න ෆයර් කරා ගොඩ T5 එක ළඟම තියෙනවා ඉතින් මේ මැග් එකේ තියෙන මේ එමෝ ඉවරන සමහරලාට බඩිය අතක් ගාලා දෙන්න ඕනේ නැත්තම් ඉවරෙන්න පුළුවන් ඒ වෙලාවට අපිට කන්න ක්‍රියාමාර්ග අපිට උගන්වලා තියෙනවා කෝස් එකේදීම එහෙමයි ඒ වෙලාවේදී පතුරන් ඉවර වුණොත් මොකද්ද කරන්නේ ඉතින් මොකද්ද උන කරන්නේ ඉතින් අපි මේ දේවල්ම කරලා මේ ලොකු මෙහෙයක් රට වෙනුවෙන් කරන්න දේවල් කරාගෙන ගොඩක් අත්දැකීම් කියන්නේ ඇත්තටම ලොකු තරහක් ඒකල් ඉතින් එකට ඉන්න බඩියා එකට ඉන්න බැජියා මේ බත් කට කාලා අනිත් බත් කට කනකොට සමහරලාට මැරිලා වැටෙනවා එක්ක කෑලි තමයි එකතු කරන්නේ ඒ වගේ ගෙවල් වල විලාප දෙනවා ඉතින් මේත් එක්ක අපිට අනුකම්පාවක් දෙන්නේ නැහැ ටරා ගැන අනිවාර්යයෙන් කිසිම අනුකම්පාවක් නැහැ ඇත්තටම අපිට ඕන අපිට ඉවරුණ ඉවර කරන්න ඕනේ කියන අදහස තිබ්බේ අපේ හිටපු සර්ලා මතක අපිට දුන්න දේ ගන්න ඕනේ මේක ඒ මොරාල් එක අපිට දුන්නා ඒ කාර්යයට පපුරු දාම්දාපතිලා අපිට නම් වශයෙන් මම කියන්නේ නැහැ මොකද අපිට ඉස්සරහට නීතියකුත් තියෙන නිසා ඇත්තට අපිට ඒ කාලේ හිටපු මේ කමඩාන්ල අපිට මහා ශක්තියක් දුන්නා ඒ විශ්වාසය තිබුණා නේ අපේ විශ්වාසය අපි ළඟ තිබුණා ඇවිල්ලා අතරත් දීලා කතා කරලා පුතේ උඹලට පුළුවන් කියන හැඟීම අපිට දුන්නා ඒ වගේම අපේ ලොකු සමගියක් තිබුණා ඇතුලේ ලෙෆ්ටන්ලා කැප්ටන්ලා සාමාන්‍ය සෙබළන් ඉඳන් ඉන්න ඔක්කොම හරි සමගියක් තිබුණා මොකද අනිවාර්යෙන් ජීවත් වෙන්න නැත්නම් මැරෙනවා මේක අපි දැනගනනේ ලොකු සමගියක් අර කතාවක් කියන එක ටොපිය 7 දෙනෙක් බෙදාන් කෑවා කියලා ඇත්තට මේවා සත්‍ය කතා අපි එහෙම කරලා තියෙන අපිට කන්න නැතුව අවස්ථා ඕන තරම් එනවා මොකද කන්න පීරි මේ රේෂන් පැකට් එක ගද්දි ගහන අවස්ථා ඒ වෙලාවට ඒක විසික් කරලා යන අවස්ථා තියෙනවා උතට ආහාරයක් නැති අවස්ථා ඕන තරම් තිබ්බ අපේ ඇස්සේ ඉතින් ඒ වගේ ක්‍රියාන්විත රාජකාරිය කරලා අපි පාලමුඩේ ගම්මානයක් ගත්තා ලොකු ගම්මානයක් ගත්තා ඒ කියන්නේ මිනිස්සු LTT පිරිස සාමාන්‍යයෙන් 100කට වඩා යාවගේ පිරිස ලොකු ගම්මානයක් තියෙනවා පාලමුඩේ කියලා ලොකු පොල් වත්තා අපි ওই ගම්මානය ගත්තා ඕමම තමයි ඉස්සරහට යද්දී මං කැෂුවලිටි වෙන්නේ මෙතන මගේ ඉට්මෙන්ට් ටීම් එකක් 6 දෙනෙක් බොඩිස් මයිතාව කොල්ලෙක් විතරයි බේරෙන්නේ ඉතින් ඒ වෙනකොට ලොකු අත්දැකීමක් අපිට තිබුණේ අපි හඳුනන්නේ දැන් අපි කැෂුවල්ටි වෙච්ච තැනට එන්න ඕනේ දැන් වර්තමාන සමාජයේ දෙන කතාව දැන් එක පැත්තකින් අපේ බෞද්ධ ශාසනයට චෝදනා ගොඩක් තියෙනවා අපි හඳුනන්නේ ඒ වගේම රණවිරුවන්ට තියෙන චෝදනාව දැන් වර්තමාන සමාජය අපිට ඇහෙන බොහෝ දෙනෙක්ගේ කතා බහ තමයි මේ රටපාස් සාමිකාරයා කියන කතාව සහ මේ සල්ලි වලට යුද්ධ කළේ පඩියක් දුන්නා අඩියටයි යුද්ධ කළේ එහෙම නැතුව මේ රටක් රකින්න නෙමෙයි ඔබ වහන්සේ කතාවේ ආරම්භයේ කියනවා දුප්පත්කම හේතුවක් වුණා හැබැයි රට ගැන අපිට හැඟීමක් තිබුණා කියලා අපිට මෙතනට උත්තරයක් දීගෙන යන්න ඕනේ කියලා මට හිතෙනවා දෙන්න පුළුවන් ඇත්තටම දෙන්න ඕනේ තනක් දෙන්න වටන තනක් කවුරු කියනවා නම් මේ අටපාස්කාරයා කියලා මං හිතන්නේ ඔය යුද්ධෙන් පස්සේ ඉපදිච්ච මිනිස්සු වෙන්න ඕනේ සැබෑ යුද්ධෙදී හිටපු කෙනෙක් සැබෑ යුද්ධ දැකපු කෙනෙක් කවදාවත් මේ වචනේ කියන්නේ නැහැ එහෙමයි ඔය අපි කියන්නේ මේ ලෝදයක් දැකලා නැහැ යුද්ධේ වුණාට පස්සේ ඉපදිලා කියවනවා නිකන් බොරුවට එයි ඇතෝ දන්නේ නැහනේ හැබැයි අටපාස්කාරයා මං හිතන්නේ මේ උපාධි ඩිග්‍රියක් ගත්ත කෙනාට වඩා උසස් අනිවාර්යයෙන් ඩිග්‍රිය ගත්ත කෙනා හිටියේ ඒසි කාමරේ හැම කියන කෙනාට මං කියන පිරිසට කියන දෙයක් ඩිග්‍රිය ගත්තු මම උසස් කියලා ලොකු සෙය්‍යමානයකින් හිටපු අය හිටියේ ඒසි කාමරවල ඔවර කියනවා අටපාස්කාරය කියලා ඌ අපි අටපාස්කාරෝ කියමුකෝ අපි නිකමටම කියමු හරි අපි අටපාස්කාරෝ හැබැයි අටපාස්කාරයා කියන කෙනා උතුම් කෙනෙක් අරයා කරේ පවුල වෙනුවෙන් දෙයක් විතරයි
ඩිග්‍රිය තියෙන ලොකු කෙනෙක් අපි කියමුක එයා කරේ පවුල වෙනුවෙන් දෙයක්. මගේ පවුල රැක් ගන්න ඕනේ, මං කෝටිපතියෙක් වෙන්න ඕනේ කියන හැඟීමක් නේ තිබ්බේ. මම මුලින්ම ඔබතුමාට කිව්වා. අපේ හැඟීම මොකද්ද? එක්ක ජීවත් වෙනවා, එක්ක මැරෙනවා. එතකොට මං හිතන්නේ ඔබතුමාටම දෙන්න උතුම් කවුද මෙතන? අනිවාර්යයෙන් රටපාස්කාර කියන ආමිකාරය කියන කෙනා නෙමෙයිද? අනිවාර්යයෙන්. ඒ වර්තමාන දෙකම තේරෙ තමයි නොදැන දේවල් කතා නොකර ඉන්න එකයි හොඳම දේ. මොකද හේතුව අටපාස්කාරයන් නැත්නම් අද රටක් නැහැ. ඇත්තටම අපි දුප්පත්කම හේතුවක් වුණා. මම මුලින්ම කතා පටන් ගත්තා. අපි දුප්පත්කම හේතුවක් වුණා යුද හමුදාවට යන්න. හැබැයි අපි දුප්පත්කමට යුද හමුදාවට ගියාට යුද හමුදාවේ පඩියනකන් ජීවත් වෙයිද කියන අදහස අපිට තිබුණේ නැහැ. ලොකු අය පඩිය බලාපොරොත්තුෙන් ඉන්න අය. දැන් අපේ තිබුණේ මේ ඊළඟ පඩිය එනකන් 21 20 පඩිය තියෙන්නේ. ඔය පඩිය වෙනකන් අපි ජීවත් වෙයිද බං කියන එක අපේ තිබ්බේ. පඩිය වැටුණාද කියලා සමහරට දන්නේ නැහැ. එතකොට ඇත්තට මේ කාලේ මම යද්දි 14යි බේසික් එක තිබ්බේ. සම්පූර්ණ පඩිය එන්නේ 18000ක් විතර. එහෙමයි කාලේ. සම්පූර්ණ පඩිය එන්නේ. එතකොට මේ අපි නිමාඩු ආවන් පස්සේ තමයි පඩිය චෙක් කරන්නේ කීයද බැංකුවේ තියෙන්නේ කියලා. එතකන් අපි දන්නේ නැහැ. එතකොට අපිට ඒ කාලේ පේ ෂීට් එක ඇතුළට ගෙනත් දෙනවා. ඉතින් පේ ෂීට් එක අපිට වැඩක් කියන්නේ ඇත්තටම වැඩක් නෑ අපිට ගත්තට අපි දේශීය හිරුමන් අපි ඉන්නේ කියන්නේ තේ අතින් ලියෝ පේ ෂීට් තිබ්බ ඒ කාලේ. කියන්නේ අපි පඩිය වෙන්නේ දැන් කවුරු හරි කියනවා නම් පඩිය වෙනුවෙන් ගියන් කියලා හරි ඇත්ත. දුප්පත්කමට ඕන කෙනෙක් කියන්නේ පඩියට. හැබැයි ඒ පඩියෙන් ජීවත් වෙන්න පුළුවන් කියන හැඟීමක් අපිට තිබුණේ නැහැ. එහෙමයි. ඒ පඩියට මොනවා වෙයිද අපි එහෙම තීරණේ තිබුණේ නැහැ. දුප්පත්කමට ගිහිල්ලා අටපාස්කාරයා ගියාට අපි මේ මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙච්ච පිරිසක් මිසක් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙච්ච පිරිසක් නෙවෙයි. මම අර මුලින්ම කියන්නම් අර එහෙම කියනවා නම් වර්තමානයේ අටපාස්කාරයා පඩියට තමයි ජොබ් එකට කියලා කියනවා නම් මම ඒ ඇත්තොන්ට හයිලයි ලස්සන කාරණාවක් කියන්න කැමතියි. එහෙමයි. ඇත්තටම කියනවා නම් තමන් ඉන්න රට මොකක්ද කියලා පොඩ්ඩක් හෙල්ල බලන්න කියනවා. ඒ රට මේ විදිහට බේරලා දුන්නේ කවුද කියලා පොඩ්ඩක් හිතලා බලන්න කියනවා. කොළඹට යන්න බෑ බොම්බ පුපුරනවා නේද? අනුරාධපුරයට ශ්‍රී මහා බෝධීන් වහන්සේට කොච්චර දේවල් කරාද? දහදා මාලිගටත් අපේ හඳුනන ඒ දේවල් කරේ ඇත්තට මේ දේවල් ආරක්ෂා කරේ වටපාස්කාරයා කියලා කියන කෙනා නෙමෙයිද? මම කියනවා අපේ හිටියා ඇත්තටම අපි ජාතිවාදයක් නැහැ. ඇත්තටම මුස්ලිම් කොල්ලෝ අපිත් එක්ක හිටියා කියන යුද හමුදාවට බැඳිලා. ෆාරුක් කියලා මට මතකයි හොඳට අපේ පැටුන හිටියා ෆාරුක් කියලා කොල්ලෙක්. මේ අපේ මේ කම්පැනි හිටියේ චාලි. ඉතින් ඒ මුස්ලිම් ජාතිකේ. නමුත් රට අපේ රට කියන හැඟීම අපිට තිබුණා. ඒක නිසා අපි කවදාවත් දෙයක් රටින් ගන්න බලාපොරොත්තු වෙන යුද්ධ කරේ නෑ. ඇත්තටම යුද්ධ කරේ හැඟීමෙන්. ජීවිතේ හොඳම කාලේ නේද අපේ හඳුරන්නේ. දැන් මෙහි කොළඹ ඉන්න නැත්නම් මෙහි ඒසේ කාමරවල ඉන්න පිරිස ජීවිතේ හොඳම කාලේ ඔබ වහන්සේ කියනවා වගේ මේ තමන්ගේ අනාගතය සැලසුම් කරද්දී ඔබ වහන්සේලා ජීවිතේ හොඳම කාලේ මේ උතුරු කරේ තල් අරණක නැත්නම් පැය ගණන් දවස් ගණන් දාගත්ත බූට් එකේ හැමම දාගෙන ඇතමනට මම අහලා තියෙනවා අපි හන්නේ පණුව ගහනවා කියලා ඒ බූට් එක ඇතුලේ. මේක ඔබතුමා අහලා තියෙන එක හරියටම හරි. මොකද අපි අත්දැකීම් විඳපු අය. බූට් එක දාගත්තාම ගලවන්න තැන ගලවන්න අවස්ථාවක් නැහැ. ඔය බූට් එකෙන් ගොඩක් යනවා මඩත් යනවා වතුරේ හැමතැනම යනවා බූට් දාගෙන. බූට් එක ගලවලා වතුර යන්නේ එහෙම එකක් නැහැ නේ යුද්ධෙදී. එතකොට සමහරවිට දවස් 3-4 ගියාට පස්සේ මේ යටිපතුලේ මේ කියන්නේ මේස්සේ ගලවන්න බෑ යටිපතුලේ හැම මේස් එකට ඇලිලා. ගැලවෙනකොට හැමත් එක්කමයි ගැලවෙන්නේ. එතකොට හිල් තියෙනවා කකුලේ. අපිට යන පවුඩර් කියන පවුඩර් එක තමයි දාන්නේ. ඒක ඇත්තටම හොඳයි පවුඩර් එකක්. එතකොට අපේ කකුල් සම්පූර්ණ පණුව ගාලා මේ ඇඟිලි අස්සේ මේ ඇඟිලි කරු අස්සේ ගණ්ඩ දෙයක් නෑ කුණු වෙලා. අපිම මේ අත මේ අඩි අත ගාලා නහයට ගන්නකොට ගඳයි. අපි එහෙම දුක් විඳා මං අහන්නේ මේ හිටපු අය මේක දන්නවද කියලා අහනවා. ඇත්තටම අම්මා තාත්තා කොච්චර බයක හිටියද? දැන් මම අර කලින් කිව්වේ යුද හමුදාවට යන්නේ ප්ලේන් පැඩ කරනවා කියලා. මගේ අම්මා තාත්තා දන්නේත් මං හමුදාවට ගිහලා කියලා පාසින් අවුට් එකේ හින්දා. මොකද පාසින් අවුට් එකෙන් ගෙදරට ලියුමක් යවනවනේ අම්මා පුතාගේ පාස් අවුට් එක බලන්න එන්න කියලා. එතනින් තමයි මගේ අම්මා තාත්තා දන්නේ මං ආමිකට ගිහිල්ලා කියලා. ඒතර අපි එච්චර කැපකිරීමක් කරලා අවසාන යුද මෙහෙයුමේ ඉන්නකොට අම්මා තාත්තගේ හදවත කොච්චර පිච්චෙනවද මහත්තයෝ. අර දවස්වල අපේ හඳුනන්නේ නිවුස් එකක් කෙනකොට අපේ පපුව ගැහෙනවනේ. මේ නිවුස් එකෙන් කියන්නේ කොහෙට ගැහුවා කියලාද
කොහේ බෝම්බය අපි ඒ අත්දැකීම අපි වින්ද අපෙන් පසු පරම්පරාවට ඔය අත්දැකීම නෑ අපේ හඳුනනේ බොහෝ වෙලාවට ඒ පරම්පරාවෙන් තමයි මේ චෝදනා නැගෙමින් තියෙන ඒකින්ද අපි මේ උත්තරේ දීගෙන යන්නේ ඒකයි මේ අපිට ඔබත් එක්ක වෛරයක් නෑ හැබැයි ඔබ ඇත්ත දැනගන්න ඕනේ අපේ හඳුනනේ මේක අතිශය කැපකිරීම කරපු අර බූට් එකේ පණුව ගහනකන් සමාජයට දිගා වෙච්ච තැන දිගා වෙලා ඉන්නවා මේ දවස් ගණන් අපේ සාමාන්‍යයෙන් පැය 5-6 වුණත් අපිට ඉන්නලා තියෙන හෙල්ලෙන්නවත් බෑ දැන් අපි කැමොෆ්ලාජ් කරගන්නකොට ඒ කියන්නේ අපි යුද්ධයට යනකොට දැන් ඒ භූමිය තනකොළ සහිත භූමියක් නම් ලොකු ගස් පඳුරු නැත්තම් අපිට යන්න වෙන්නේ මේකේ බඩ ගාගෙන. එහෙමයි. එතකොට යන්න වෙන්නේ කොහමද? කැමොෆ්ලාජ් කරගන්න ඕනේ. කියන්නේ අපේ යුනිෆෝම් එකට අපි අර තනකොළ ටිකලා බැඳගෙන අපි සම්පූර්ණ තනකොළ වලින් වැහෙන්න ඕනේ. අපිත් සමහරවල් ටෙරා ළඟින් යනවා අපි එතන ඉන්නවා. මගන් ඒ කැපකිරීම මේ කවුරුත් දන්නේ නැහැනේ. එහෙමයි. එහෙම ලොකු කැපකිරීමක් මම කියන්නේ හමුදා යුද්ධ කියන්නේ යුද්ධ පියානිතර රාජකාරී හිටපු සියලුම දෙනා නිලධාරීන් ඉඳන් අසාමාන්‍ය සබල දක්වම ඇත්තටම බුදුම කැපකිරීමක් කරපුවා. එහෙම කවුරු කියනවා නම් මම නම් කියන්නේ මට එක දෙයයි අදින් නවත්තන්න කියන වචන කියලා. මොකද ඔබට ඒ කියන්නේ ඒ තරුණ පරපුරට මවකුසෙන් මෙලොවට බිහි කරන රටක් ඉදිරි කරේ ඒ රණවිරුවෝ. නූපන් දරුවන්ට පවා. එහෙම දෙනාටම කියන්නේ මම අර මුලින් කිව්වේ අම්මලා තාත්තලා කොච්චර සමහරලාට අපි ඔය ෆියුනල් වලට ගියාම අපි කොසුපාරවල් කාලා තියෙනවා. ඒ කියන්නේ සමහර අම්මා තාත්තගේ දරා ගන්න බෑ වේදනාව. දරුවා සීල් මූණක් බලා ගන්න නෑ. පෙට්ටිය වහලා තියෙන්නේ. එතකොට නමුත් පොට්ටේ කාලා ළඟ තියලා තියෙනවා. එතකොට අපි අනකොට දරුවාගේ එකටනේ උඹලා මගේ දරුවා මරාගත්තා කියන වේදනාව සමහර අම්මලා කටින් එනවා. සමහරලාට කොසුපාරවල් කාපු අවස්ථා. සමහර වෙලාවට මේ බොඩිස් එක ගේ ඇතුළට ගන්න බෑ මහත්තයෝ. ඒ තරම් ගේ පුංචි උළුවස්ස පොඩි. සමහරලාට උළුවස්ස ගලවලා බොඩිස් ඇතුළට අරගෙන අපි සාමාන්‍ය ෆියුනල් එහෙම කරපු තැන් තියෙන. එහෙම දුප්පත් අම්මා තාත්තගේ දුප්පත් දරුවෝ මේ රට බේරගත්තා. මම හිතන්නේ එහෙම කියනවා නම් ඇත්තටම හරි අපට හරි සංවේගයක්. අනිවාර්යයෙන් අපේ හඳුනනේ අපි ඉතින් හැටදී ඔබ වහන්සේ કોઈ පැහැදිලි කිරීම ඇතුළේ එක තැනකදී කියනවා මේ පාසින් අවුට් එකට එන්න කියලා කිව්වහම ගෙදරින් දැනගන්නේ අම්මා තාත්තා. එතන මොකක්ද උනේ අපේ හඳුනනේ මේ තැන ගත්තාට පස්සේ ඉරිදට දෙමව්පියන්ට බලන්න තියෙන දවස පෝස්ට් එක අතරතුර ඉරිදට දෙමව්පියන්ට බලන්න පුළුවන්. ඉතින් දන්න දෙමව්පියෝ හැමදාම එනවා යනවා. ඉතින් මම බලන් ඉන්නවා. කියන මගේ හරි දුක් විඳපු කෙනෙක් කියන එකයි. අම්මා තාත්තා ඇවිල්ලා සමහරලාට ඔය එක වකිරි අලුවා තල අලුවා අනම්මන හදන් තමයි පුතා බලන්න එන්නේ ඉතින්. එහෙමයි. අරන් එනවා ඉතින් මම පැත්තකටලා බලන් ඉන්නවා. ඔබ වහන්සේ ගෙදරින් කාරුත්ම නැහැ. ඒ කියන්නේ කියලා නෑනේ දන්නේ නෑනේ. නෑ දන්නේ නෑ. මොකද මගේ අම්මා 2002 වගේ ලොකු සැත්කමක් කරපු නිසා ලොකු වේදනාවක් යට දරා ගන්න බෑ කියන එක මම දැනගෙන හිටියා. ඊට පස්සේ කොහොම හරි ඉතින් ඔය හැබැයි මගේ රජ්ජෝන්ගේ සහෝදරයන්ගේ තියෙන घटනාවකම ඒ අඩුව දාන්නන්න දෙන්නෙම නෑ. එහෙමයි. එවන් අපේ ගෙදරින් ආවේ උඹේ ගෙදරින් මොකටද? ඉතින් හරි අපේ අම්මා තමයි ආවේ. එහෙම හැංගීමක් කියන අපේ ඔක්කොටම එක අම්මා කෙනෙක් හිටියත් අම්මා තමයි. අපි කවදාවත් ඇතල මම තව වුණත් දැන් පැවිදි වෙලත් වසර 10ක් මම තාම වෙනකන් කාටවත් අයියේ අක්කේ දැබුතුමට මම මොකක් හරි කිව්වද මල්ලි අයියේ කියලා එහෙම නෑනේ මහත්තු කියලා කතා කරන්නේද? සම වයස් වෙන්න පුළුවන්. එතකොට මම කවදාවත් මේ කටින් තාම අයියේ අක්කේ නැන්දේ මාමේ කියන කටක් වචනයක් නෑ. ඒ යුද හමුදාවෙන් ආපු දෙයක් තියෙනවා. අම්මා තාත්තා කියන නැගීම. මම අද මම සතුටු වෙන්නේ හේතුව තමයි මට අද අම්මලා ගොඩක්. අද මං තාත්තලා ගොඩක්ගේ දරුවෙක්. අද මං අම්මලා ගොඩක්ගේ දරුවෙක්. ඒක නිසා මේ පැවිද්ද හරි සතුටින් තමයි තියෙන්නේ. ඉතින් අපි යමු අතනට මේ පාසින් අවුට් එකට. ඉතින් ඒ විදිහට ඉන්නකොට මාස 6ක් ට්‍රේනින් කරනකොට තමයි ඉතින් මේ අපේ අපිටිය සාජන්ට් රත්නායක පීටිය කෝපල් සමම්ප්‍රිය එතකොට කෝපල් සුමිත් අපේ උපදේශක මට හොඳට මතකයි. ඉතින් මේ අපිට කියනවා දැන් නම් ඉතින් මට ගුණතිලක ගුණේ කියලා කියන්නේ. දැන් ගෝලවල දන්නවනේ ලියුම් ගහන ඇඩ්‍රස් දෙන්න කියලා. එතකොට තමයි මම උඩ කොටුවේ හැටුවා කියලා අම්මගේ ඇඩ්‍රස් එක දෙන්නේ. එතකොට තමයි ගෙදරට ලියුම ගිහලා පාසින් අවුට් එක දැනගන්න. ඇත්තට මට දැන් කරුණා මතක් වුණා. ඔය මම පීටිය කෝපල් සමම්ප්‍රිය කියලා කිව්වනේ. ඒ මගේ සායක පැත්ත උපදේශකයා අද මට කතා කරා. ඇත්තට මට සතුටුයි. අද මට කතා කරා මගේ වීඩියෝ එකක් දැකලා. ඒ වීඩියෝ එකේ පීටිය සමම්ප්‍රියත් එක්ක මං ගාව ෆොටෝ එකක් යනවා සමාජගත වෙනවා. ඇත්තටම මේ බිරිඳ කතා කරලා කියලා තියෙනවා මේ ඔයාගේ ෆොටෝ එකක් යනවා වගේ ගෝලෙක් අද පැවිදි වෙලා ඉන්නවා කියලා. හරි සතුටින් කියලා තියෙනවා. ඇත්තටම මගේ නම්බර ඉල්ල මට කෝල් කරාද මට අහනවා අපේ හාමුදුරුවෝ අඳුරනවද මාව? මං දන්නේ නෑ මහත්තයෝ කවුද කියලා. ඔබ වහන්සේගේ ගුරුවරයෙක් මං තමයි පීටිය කෝපල් සමම්ප්‍රිය කියන්නේ. ඔබ වහන්සේ අර මේකට මගේ ෆොටෝ එකක් එක තමයි තියෙන්නේ මං කියලා. ඇත්තටම බුදුම හැඟීමක් දැනෙච්ච තැනක් අද. අනිවාර්යයෙන්. කියන්නේ මම තමයි හාමුදුරනේ පීටිය කෝපල් සමම්ප්‍රිය කියනකොට
අපිට මේ ගහලා තලලා පොඩි කරලා දරා ගැනීම උගන්වපු කෙනා. ඇත්තටම ඒ කාලේ හරි තරහක් ඇති වෙනවා. කියන්නේ ගහනවා, කන්න ගියත් ගහනවා, නාන්න ගියත් ගහනවා, මාච් එකේ ගියත් ගහනවා, දරා ගැනීම. ඒ වගේම කෝස් එකේදී ඔය දික් කඹේ යනකොට, හරස් කඹේ යනකොට බඩ ගාල රිපෝට් මේ කෝපේ හැම තැනම ගුටි කන කියන්නේ ගහන කෙනෙක්නේ පීඩියයි කියන්නේ. මොන දේ කරත් ගහනවා. ඉතින් මේ නහයේම දැන් ඔය කැඩලා තියෙන ඒ කාලේ කැඩිච්ච නහයවල්. ඒ කියන්නේ උඩින් එන්නේ නහයට. ඒ කියන්නේ ඒ තරම් අපිට දරාගෙන පුරුදු කරපු කෙනා. ඒ කාලේ තරහ තිබ්බා. ඒ ගහනවා ඉවරයක් නෑ. අවසාන හැබැයි පාස් අවුට් එක දවසේ පාස් අවුට් එකට කලින් ජංගල් එකෙන් පස්සේ අපි ඔක්කොම ගෙන්නවලා හරි ආදර්ශම කතාරියක් කියනවා. ඉතින් තමයි අපට ඇස්වලට කඳුළු නන්නේ අපිට පුරුදු පුහුණු කරේ තරහට නෙමෙයි කියලා අපිට හැඟීම. අද මට ඒක නා කතා කරා. මම නම්බරේ සේව් කරගත්තා. හරිම සතුටුයි. කියන්නේ එහෙම උපදේශකයෙක් ගෙන් පුහුණු වෙලා අද මේ වර්තමානයේ භික්ෂුවක් වදිට පත් වෙලා මම හිතන්නේ ඒ ගහපු ඒ දරා ගැනීම අද මට තියෙනවා. මොකද පැවිද්ද කියන්නේ මහත්යෝ ගොඩක් අය කියනනේ කාලා බීලා ජොලියේ ඉන්නවා කියලා. මම දන්නේ එහෙම කට්ටිය ඇති. මට නම් කාලා බීලා ජොලියේ ඉන්න ගතියක් පේන්නේ නැහැ. මත් එක්ක ආපු අය දන්නවා මං කාලා බීලා ජොලියේ ඉන්න කෙනෙක්ද කියලා. සමහරවිට වේල් කීයක් බඩගින් ඉන්නවද කියලාත් මම දන්නේ ඒ කතාව කියන්න ඕනේ නැහැ. මට පවුල් 16යි. මගේ ගම්මනේ පවුල් 16යි තියෙන දැනට. මේ පවුල් 16 මම බලාගන්නේ පවුල් 300ක් වගේ. මට ඒ තරම් වටින පවුල් ටිකක් ඉන්නේ. හැමදේම මට කරනවා. ඉතින් සමහරවිට මගේ කැපකිරීම බොහොම විදිහට කරන කෙනෙක්. ඇත්තටම මේ දැන් ගොඩක්ම දැන් මමත් ආපු රියදුරු පුතාලා හැම දන්නවා මම වාහනේ යනකොට කොච්චර වේදනාවක්. මොකද මම අංග 3ක් දන් දුන්නු හාමුදුරු නමක්. මට ඇත්තට අපහසුයි ඉස්සර වගේ ලොකු දේවල් කරන්න බෑ. ඒකට මං කිව්වා මට වාහන පූජා කරා මම බාරගත්තේ නැහැ. ඊට පස්සේ අවසානයේ මට සීවිල් වල යන්න අපහසු වුණා. බඩ නම් මම දැනට යන්න බෑ. ඒ නිසා පරණ වාහනයක් ගත්තා. ඒකත් දැන් ගෑරේජ් එකේ කැඩලා ගිහලා ඒක හදාගන්න තියන්නේ. ඉතින් මේ කියන්නේ එහෙම මාර කැපකිරීමක් අපි පැවිද්දට ආවට පස්සේ ඒ දරා ගැනීම උපගන්නුවේ ගුරුවරු. ඇත්තටම දැන් වුණත් ඒ පැවිද්ද සමහර තැන් තියෙනවා මහත්තයෝ අපිට හරි සංවේග උපදින තැන්. එහෙමයි. අපි හඳුනන්නේ දැන් ඔබ වහන්සේ කැපකිරීම ගොඩක් කරපු කෙනෙක්. ඒ ගැන අපිට අපි සොයා බැලීමෙන් සහ අපි දන්නා කාරණාවල් තියෙනවා. දැන් අපි ආපහු අතෙන්ටම ආපහු ඔබ වහන්සේ මම කියන්නේ මට ඒක එතන මේ සමාජයට දෙන්න ලොකු පොයින්ට් එකක් තියෙනවා. අපි හඳුනන්නේ ඔබ වහන්සේ දැන් ගෙදරින් දැනගන්නවා එනවා ක්‍රියාන්විතයට ඔබ වහන්සේ යනවා යුද්ධ කරනවා. දැන් එතනින් පස්සේ ඔබ වහන්සේගේ ජීවිතයේ අධීර කිහිපයක් මට පේනවා. එකක් ඔබ වහන්සේ කුඩා කාලේ ඊටාම දුක්බර ජීවිතයක් ගත කරනවා. එතනින් පස්සේ ඔබ වහන්සේ මේ ක්‍රියාන්විතයත් එක්ක යුද හමුදා රාජකාරිය යදනවා. යුද හමුදා රාජකාරියේ ක්‍රියාන්විත අත්දැකීම් ගොඩක් ඔබ වහන්සේට තියෙනවා. ඉතින් පස්සේ තවත් පැත්තකට ඔබ වහන්සේ අනතුරකට ලක් වෙනවා. ඒ අනතුර සිද්ධ වෙන්නේ කොහෙදද? එතනින් පස්සේ මොකද අපි අපේ නරෝ? ඒ කියන්නේ කිල්නොච්චින් තමයි මම කැෂුවල්ටි වෙන්නේ. මම අර කලින් කිව්වේ කැෂුවල්ටි වෙනකොට 6 දිනක් බොඩිස් වුණා. මම තාම කොල්ලෙක් කරේ බේරුනේ. ඉතින් ඒක ඇත්තටම ලොකු ෆයර් එකක්. අපි පාන්දර මට මතක විදියට පාන්දර කියන උදේ 6ට විතර පටන් ගත්ත ෆයර් එකක්. හවස 4 විතර ගාන අල්ලන් හිටපු එකක්. ඒ අවසාන මොහොතේදී තමයි මට වෙඩි වදින්නේ කකුල 3කට කැඩෙනවා. දැනටමත් චුට්ටක් ආබාධය තියෙනවා. උකුලට ගාවින් දැනනවා ප්ලේට් එකක් දාලා තියෙන්නේ උකුලට. ෂොට් 3ක් ගන් ෂොට් ඉන්ජරි 3ක් තියෙනවා කකුලේ. තාමත් යකඩ කෑලි හරමේ තියෙනවා. ඉතින් මේ කකුල 3කට කෑලි කැඩිලා ගියත් මැජියෝ ටික මැරිලා වැටුණත් මට තිබුණ හැඟීමක් එන වේදනාවක් තිබුණේ නැහැ. මං කට වෙනුවෙන් දෙයක් කරා කියන හැඟීම නම් දැවුණා. ඔබ වහන්සේ එතකොට මේ අනතුරට ලක් වීමෙන් පස්සේ කොහොමද අපේ හඳුරන්නේ නැවත රැගෙන එන්නේ කොහොමද කොහෙටද ගියේ? අපිට පිටිපස්සට එන්න විදිහක් නැහැ. බඩ ගන්න උනා ගොඩක්. මීටර් 300ක් විතර මම හිතන්නේ පිටිපස්සට බඩ ගන්න නැති කැලේ ඇතුලේ හරියට මට කියන්න බෑ. මීටර් 300කට සාමාන්‍ය වෙන්න බඩ ගෑවා. ඒ බඩ ගන්න මහත්වෝ නිකම් පිට්ටනියක නෙමෙයිනේ. කටු පඳුරු තියෙන එරමිනියා කටු ඊය ගාල් වල තියෙන අස්සෙන් එක් සමහරවට රින් ගන්න වෙනවා අස්සෙන්. ඔය අස්සෙන් තමයි බඩ ගන්න එන්නේ. ඒතකොට මගේ රංගනගේ අත ෂොට් එක මම කකුල තුනකට කැඩලා නැගිටින්න බෑ කොහොමත්. ඒතකොට බොඩිස් 6ක් දාලා එන්න පුළුවන්ද? බොඩිස් 6ක් පුළුවන් විදිහට ලං කරගන්නවා. අවසානට 300ක් විතර පල්ලෙහාට ඇවිල්ලා එතනින් එහාට යන්න බෑ. ඔන්න වේදනාව පටන් ගත්තා. අර වෙලාවේ දැවුන්නේ නැහැ. ලොකුවට තුවාල වුණ කැෂුවල්ටි වුණාට මම දැන් මස් කිලෝ ගණන් ගියානේ. කැෂුවල්ටි ලොකු වුණාට වේදනාව වෙලාවේ දැනෙන්නේ නැහැ. යාර මොරල්ලත් එක්ක තියෙන ශක්තියත් එක්ක දැනෙන්නේ. පස්සට වෙන්න වෙන හිරිගැති අඩු වෙන වේදනාව ආවා. ඉතින් එහාට යන්න බෑ. ලේත් යනවා හරික. ඊට පස්සේ අපි ෂෙට් තියනවා. ෂෙට් එකෙන් කියන්නේ ෂෙට් කතා කරලා පිටිපස්සට කිව්වත් මේ කැෂුවල්ටි තියෙනවා බොඩිත් තියෙන එන්න කියලා. ඊට පස්සේ පිටිපස්සෙන් අපි ඔයලා ගත්තා.
අරගෙන දාන්නේ කෙලින්ම මහටැට්ටරේට. යන්න පුළුවන් දෙයක් නෑ නෝක ඇතුලේ වෑන් කාර් යන්න පුළුවන් තරම් සුවපහසුවක් නෑ. ගොඩක් කට්ටිය දන්නේ නෑ මේවා. මහටැට්ටරේට දාන්නේ බොඩිසුත් එක්ක. දැන් මගේ ටීම් එකෙන් තව එහා පැත්තේ කැෂුවල්ටි වෙච්චියෝ බොඩිස් ඔක්කොම අපි එකට තමයි දාන්නේ මහටැට්ටරේට. මහටැට්ටරේෙන් කිලෝමීටර් මං හිතන්නේ සෑහෙන්ට ආවා. කිලෝමීටර් 6-7ක් වගේ කැලේ ඇතුළේ ඉඳන් එල්ට එන්නේ. එතකොට රැවුල් ඇවිල්ලා කොණ්ඩෝල ඇවිල්ලා අපි නාන්න කරන්න ඉන්න පුද්දරෝ නෙමෙයි හොයන්න බෑ මිනිහෙකුට ඇස් යට ගිහිල්ලා ඒ කන්න නෑ කළු වෙලා අර බොඩිස් ගොඩේම තමයි දාගෙන ඉන්නේ. එතකොට තවත් අනිත්‍යතාවය හොඳට මෙනෙහි වුණා. සමහර කොල්ලොන්ගේ ඇස් නෑ. සමහර කොල්ලොන්ගේ ඔලු කට්ට නෑ ඇතුළ පේනවා. සමහර අයගේ පපුව කෑලි ගලවලා ගිහිල්ලා දැන් මේ අතපය ගලවන් ගිහිල්ලා මස් කෑලි එල්ලෙනවා ලේ ගලනවා. දැන් හොඳට මේවා දකින්න හොඳට මේවා පේනවා. දකින්න පේන්න තවත් අත්දැකීම් ගොඩක් බහුල වෙනවා. ඊට පස්සේ එතනින් මහටැට්ටෙන් ඇවිල්ලා ෂොපර් එකට දැම්ම. ඉතින් මට මතකයි ෂොපර් එකකින් CCMP කියන්නේ වෛද්‍ය බලකාය අය මට ඉන්ජෙක්ෂන් එකක් විද්ද වගේ මතකයක් තියෙනවා. කොහොම හරි සිහි යනකොට මම හිටියේ අනුරාධපුරේ 8 වෙනි වට්ටුවේ. දැන් අර එන අතරේ ඔබ වහන්සේ හිතුන්නේ නැද්ද අපි අnder කිසිම වෙලාවක මේ ජීවිතයේ අන්තිම මොහොත ගෙවෙන්නේ කියලා? මෙතනින් මේ දැන් ඔබ වහන්සේ කකුල තුනකට කැඩිලා බොඩිස් තියෙනවා. ඔබ වහන්සේ කෝ අනිත්‍යතාවය මා විදිහනේ. ඇත්තටම මේ මට දැනෙච්ච දේ මම ඇත්තම කියන්නම්කෝ. මේ අර පටන් ගද්දිම කිව්ව ජීවිතයයි මරණය අතර මේවා කියලා. ඇත්තටම මේ මරුණට කමන්නේ නැහැ කියන එක තමයි තිබ්බේ. ඒ කියන්නේ ඉඳලා වැඩක් නැහැ. ඇයි එහෙන් කැෂුවල්ට්ලා ඒකට හිටපු කට්ටිය තුවාල වෙලා මැරිලා ගිහිල්ලා එහෙන් ආබාධිත වෙලා ඉඳලා වැඩක් නැහැ. මරුණත් කමන්නේ නැහැ කියලා කිසි බයක් තිබුණේ නැහැ. ඇත්තටම ලොකු බයක් කොහොමවත් තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි ඉතින් ඔය මං කියන්නේ රෝහලට එන්නේ. රෝහලේදී මම කකුල කපන්න තමයි තීරණය කළේ. ඒ කියන්නේ උකුල් ඇටේ උඩින්ම කපන්න. එතකොට මගේ පෙර පිනකට මම හිතන්නේ පින් තමයි උපනිශ්‍රේ වෙන්නේ. වාසනාවකට ජයවර්ධනපුර රෝහලේ ඒතකොට 10 වටේට ඩොක්ටර් ආනන්ද පෙරස මට මතකයි හොඳ ප්‍රොෆෙසර් දැන් පෙන්ෂන් ගිහිල්ලා. ඔය සර් තා කණ්ඩායමක් එක්ක ඇවිල්ලා හිටියා මට මතකයි. ඊට පස්සේ මම දැකලා මගේ ළඟට ඇවිල්ලා පුතා වහෙන්න එපා අපි කකුල හදමු. කපමු කියලා කිව්වේ මොකද කපන්නේ 8 වාට්ටුවෙන් ඊට පස්සේ ආමරෝ යුද හම්දරවල තියෙන වික්ටෝරියා පැත්තේ. කපන එක තමයි ඒ කාලේ එහෙම තමයි උනේ කපනවා දානවා කපනවා ඉතින් එහෙම නෙන්නේ කෑලිනේ එන්නේ. ඊට සර් කිව්වා මම හදන්නම් කියලා. ඊට පස්සේ සර් කැමැත්තෙන් අපි යුද හම්දරට කතා කරලා මං අරයි යනවා ප්‍රයිවට් රෝහලකට ජයවර්ධනපුර. ඊට පස්සේ ජයවර්ධනපුර රෝහලේ 10 වාට්ටුව. ඒකේ මං කියන්නේ මේ ආප්‍රසන්ට් එකේ භාගයක් රජයෙන් භාගයක් පුදුලක තියෙනවා. ඒ 10 වාට්ටුව අරන් ගිහලා තමයි ඔන්න ආනන්ද පෙරසර් මගේ සත්කම ටික පටන් ගන්නෙ. එතකොට කැෂුවල්ටි වෙලා දවස් සාමාන්‍යයෙන් ඔය ටික වෙනකොට 3ක් විතර ගත වෙලා. එතකොට තව තුවාලේ හොඳට උණු වෙන්න දෙන ස්වභාවය එනවා. ඉතින් බෙහෙත් දැම්මට තුලේ එක්ස්ප්ලෝස් වුනේ පිළි බෙහෙත්. ඊට පස්සේ කොහොම හරි මේ 3කට පස්සේ සර් මං ගන්නවා සත්කමට. ඊට පස්සේ කොහොම හරි ඇන්ටනාවක් ගහලා තිබුණා. ඒක මේ පැවිදි වෙන්න එන්න මාස 5කට 6කට වගේ යනකම් තිබ්බා ඒක. ඇන්ටනාව තිබ්බා. ඇන්ටනාව ගලවන්නේ නැහැ ඒක. ඇන්ටනාවක් ගහලා තිබුණා. කකුල වැලි කොට දාලා එල්ලලා තිබ්බා. කොහමද 2008 11 14 කැෂුවල්ටි වෙන්නේ. ඊට පස්සේ කොහොම හරි අවුරුදු 4-5ක් ඉතින් ඇඳේ. අඩි තියන ඊට පස්සේ ක්ලචස් වලින් යන්න පටන් ගත්තා. රෝද පුටුවෙන් යන්න පටන් ගත්තා. ඊට පස්සේ ක්ලචස් වලින් යන්න පටන් ගත්තා. ඊට පස්සේ ක්ලචස් වලින් යන්න පටන් අරගෙන ඉවර වෙලා මගේ ජීවිතේ තව තැනක් වාට මෙතනින් ආරම්භ වෙනවා. ගෙදර එනවා. ඒ කියන්නේ පළවෙනි මෙඩිකල් ලිව් එක. ඔතනදී තමයි මේ ආදර සම්බන්ධතාවයක් ගොඩනගෙන තැනක්. මන්නංගම් මොනවත් මෙතන කියන්නේ නැහැ. මොකද ඒක දැන් ඇතුළේ ජීවත් වෙන්න ඕන නිසා. ආදර සම්බන්ධතාවය ගොඩනගෙනවා. ඉතින් ගොඩනගිලා හැම ඉන්නකොට මෙඩිකල් ලිව් එහෙම ආයෙ 2-3ක් යනකොට කොහොම හරි ඉතින් ගෙදර විරසක භාවය නිසා අපිට ගෙදරින් යන්න වෙනවා. එතකොට මං කැෂුවල්ටි වෙලා කැචස් එකෙන් යන කෙනෙක්. එතකොට විවාහ වෙලාද අපේ හඳුරන්නේ විවාහ වෙලා නැහැ ආදර සම්බන්ධතාවය විතරයි. ආදර සම්බන්ධතාවය තිබේ විවාහ වෙන්නේ කැචස් එකේ යනකොට. මෙඩිකල් ලිව් ඇවිල්ලා තමයි යන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ගෙදරින් පිටත් වෙන්න වුණා. අදිසියෙම දෙන්නම අතේ තිබුණු රුපියල් 1200. හොඳට මතකයි මට ඒක. ඒ අතීතය අමතක කරන්න බෑ කොහොමද. අතේ තිබුණු රුපියල් 1200යි ගල්ගොමුවෙන් නගිනවා කෝච්චියේ වේයන්ගුඩින් බහිනවා. විරසක බහිදර මං ක්ලචස් එකෙන්. ඒතර මං ආබාධිත සොල්දාදුවෙක්. රණවිරුවෙක්. ඊට පස්සේ එහම ඉන්න ගමන් කුලිය ගෙදරක තමයි ඉන්නේ. කියන්නේ ෂර්ලි කියලා නිට්ටොම්බේ ගෙයක් දුන්නා කුලියට ඉන්න. ඇත්තට ඇඳක් පළක අපිට තැනක් තිබුණේ නැහැ. ඇඳක්වත් නිදා ගන්න තැනක් තිබුණේ නැහැ. හිස්ගේ හම්බුණා.
ඊට පස්සේ ඉතින් හරියට දුක් ඉඳලා කොහමරි යුද හමුදාවේ පඩිය ලංවැදි පඩියාව. ඊට පස්සේ උන් ටිකක් ඔලු ඉස්වා. ඊට පස්සේ උපාසකම්ම ජොබ් එකක් කරා වතු පිටිවල ඇඟලුම් කර්මාන්තේ. දෙන්නම රාජකාරී කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කොහමරි අවුරුද්දක් හමාරක් යනකොට අපි ස්ථාවර තත්ත්වයකට ආවා. එතකොට ත්‍රිවිල් එකක් බයික් එකක් එම ගන්න තැනකට ඔය ඇවිත් තිබ්බා. ඊට පස්සේ තමයි යුද හමුදාවෙන් ලෝන් එකක් දාලා ලක්ෂ 11ක ලෝන් එකක් දානවා මම. ඊට පස්සේ ලෝන් එකක් දාලා ඉඩමක් අරන් ගිය හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඩේලි කෑෂ් කියන බිස්නස් එක පටන් ගන්නවා ව්‍යාපාරේ. මගේ හොඳම යාළුවා කරේ ඒ ජොබ් එක. ඒක ලොකු ඉන්කම් එකක් එන බව දන්නවා. ඒක දැනම ලක්ෂ 5ක් දාලා ඔන්න අපි එක පටන් ගත්තා. දැන් අපි මේ කියන්නේ දවසේ පොලියට දෙනවා. දවසේ පොලියට කියනවා නම් 5000ක් දුන්නොත් දවසට 100 ගන්න දවස් 65ක්. 65 කියන 6500ක් ඇවිල්ලානේ 5000 1500 පොලිය විදියට. ඉතින් මගේ හොඳම යාළුවා කරන නිසා එයා මට ගොඩක් දේවල් කියන්නේ මම පටන් ගත්තා. අවසානට මං කියන්නේ මහත්තයෝ කල්යාණ මිත්‍රයෝ හොයාගන්න බෑ. ඊට පස්සේ ජොබ් එක හොඳටම විස්තර වුණා. දවස් ලක්ෂකමාරක් දක්වා හොයනවා. ගෝලයෝ 4-5ක් වැඩ කරනවා. සල්ලි එකතු කරනවා. ඊට පස්සේ මම වැගන්නාර් ගන්නවා. කාටද අපි දැන් ඔය බිස්නස් කරන අයටද දුන්නේ වෙන හිතවතුන්ට කොහොම කාටද? කඩවල වලට. කියන්නේ පාරායින් තියෙන වෙනඳ කඩවල තියෙනවා. ඒ කඩවල වලට දුන්නම් පස්සේ දවස් ගානේ හවසට එකතු කරන්න යනවා. කඩවලින් තමයි ගන්න. මොකද ගෝල වලට හැම දුන්නේ නැහැ. මොකද ගන්න අපහසු නිසා. දැන් ඔබ වහන්සේ මේ වේයන්ගොඩ පැත්තක නෙන්නේ නිට්ටඹ පැත්තක නෙන්නේ මේ. ඇවිල්ලා මේ අවුරුදු කිහිපයක් වෙන්නේ. ඒකට එහෙම කෙනෙක් මෙහෙම ව්‍යාපාර දැන් ඔය වගේ ව්‍යාපාරයක් පටන් ගත්තම අපි අපන ඒක වෙන තැනක තියෙන්නේ වෙන හැඩයක්. පොඩ්ඩක් ඕක ඇතුලේ පොඩ්ඩක් අපි හරිම කතාවට මට අවසර දෙන්න අපේ හොන ටිකක් ඕකේ චණ්ඩි පාට්ටයක් එහෙම අවශ්‍ය වෙනවා. පොඩ්ඩක් ගිහිල්ලා කෑකොස්සන් ගාලා සල්ලි දුන්නේ නැත්නම් සල්ලි ගන්න තත්ත්වයන් අපි දකිනවා වර්තමාන සමාජයේ. ඔබ වහන්සේ ඔය කියාගෙන කතාවත් එක්ක මට ගලප ගන්න තැන් ටිකක් තියෙනවා අපේ. කොහොමද ඔය ටික උනේ? අර චණ්ඩි පාට් කියලා වචනයක් කිව්වනේ. ඇත්තටම ඔව්. ඒ ජීවිතේ සොල්දාදුවෙක් කැදැන් මංකී විවාහවෙන්නේ කැෂුවල්ට වෙලා ඉන්නකොට ඊට පස්සේ ටිකට් රජස් එකත් අයින් කරගන්නවා. ඊට පස්සේ මම ඩේලි කෑෂ් එක පටන් ගන්නවා. මට එකතු වෙන්නේ ඇත්තටම චන්ඩියෝ ටිකක්. ඒ කියන්නේ නිට්ටඹුවට ඇවිල්ලා මේ නිට්ටඹු ස්ථාවර වෙන ගමන. ස්ථාවර වෙන ගමන්ම මම නංගම් මොනවත්ම කියන්න කැමති නෑ. හොඳ චන්ඩි ටිකක් එකතු වෙනවා ඇත්තටම. එහෙම ඉන්නකොට බය නැතුවම පටන් ගත්තේ ඒකයි. සාමාන්‍යයෙන් කියන්නේ අමුතුවෙන්ම කියන්න දේවල් නෙමේ. දැන් අපිට කියන්න බෑ යුද අධිකරණයේ ප්‍රශ්න තියෙනවා, නීතියේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ අගෝ හොයන්න පුළුවන්. වැරදි කාර්යයක් හොයන්න පුළුවන්. ඒක නිසා අපි ඒක නොකියයිමු. ඉතින් මේ ඒක පටන් ගන්න මං හොඳම යාළුවාගේ මේකෙන් පටන් ගන්නෙ. එතකොට සමහරවල්ලාට මුදල් දෙන්න නැති තැන් වලට කියලා සල්ලි ගන්න ක්‍රමත් ඒ කාලේ තමන් දන්නවා. يعني අද ඔබ උඩකොටුවේ සුගත දීර කියලා හික්මිච්ච හාඳුනනමක් දැක්කට එදා දකින්නේ එහෙම කෙනෙක් නෙමෙයි. එදා දකින්නේ විශේෂයෙන් වෙනස් කෙනෙක්. ඊට වඩා හාත්පසින් වෙනස්. හාත්පසින්ම ගොඩක්ම වෙනස් කෙනෙක්. ඒ වගේ හික්මීමක්, ඉවසීමක් ඒ කාලේ තිබුණේ නැහැ. අපේ කතාවක් තියෙනවා ළඟින් ගියොත් ඇහැක් නැහැ කියලා. ඒ වගේ තමයි ළඟින් හැප්පෙනවා නම් ඇති. කෙනෙක්ගේ හැප්පිලා ගියා නම් ඒ ඇති. එහෙම තත්ත්වයක මහා ගැටමකට මුලා. ඔව් එහෙම තත්ත්වයක හිටියේ. ඉතින් ගාල් පාව බයයි. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් දා ගන්නවා. ඉතින් ඒක නිසා ඔහොම අතරතුරදී තමයි මේ මගේ යාළුවා මට ලොකු විශ්වාසයක් දුන්නා. ඉතින් හොඳම කල්යාණ මිත්‍රයා. ඉතින් මම නොකියන දෙයක් නැහැ. හැමදේම කියනවා ජිම් එකට දෙන්නකට යන්නේ. අපි ගෙදර බඩු කට්ලේ ගෙනත් තිබ්බා. වෙනම කාමරයක් හදලා තිබ්බා. ජිම් එක ඔක්කොම කරන්න දෙන්න එකට. කන්නේපත් කදයකට උදේට අනිවාර්යයෙන් මට කෝල් එක කරනවා. මම දැක්කේ නැත්නම් යාළුවාට බෑ. යාළුවා දැක්කේ නැත්නම් මට බෑ. කොහොම සමාජයක් තමයි තිබ්බේ. ඔහොම ඉන්නකොටම තමයි ජීවිතය ටික මේ පැත්ත පටන් ගන්නෙ. ඒ කියන්නේ ආදර සම්බන්ධතා ගොඩ නැගෙන්න තැනක්. ඒ කියන්නේ අනියම් සම්බන්ධතාවයක්. ඉතින් හිතුවේ නෑ හොඳම යාළුවන් නිසා හැමදේම ගෙදරකට බෙහෙත් ගන්න කිව්වත් යවන්නේ. මම කැම්ප් එකේ උඩු සම්දර වල බෙහෙත් ගන්න කොට උනොත් අසනීපයි නම් ගෙදර යවන්නේ බෙහෙත් ගන්න. මට දරුවෙක් හිටිය අවුරුදු 3ක එතකොට. ප්‍රශ්න වෙනකොට හැමදේම කරන්නේ යාරා. ඉතින් හරානිස් විශ්වාසයක් ලොකු විශ්වාසයක් නේ ගොඩනගලා තියෙන්නේ. තමන්ගේ යාළුවා අවසානට ඒ විශ්වාසයේම යාළුවා තමයි ඒ සම්බන්ධතාවය ගොඩනගිලා මම හිතන්නේ ජීවිතය වෙනස් කරන්න තැන පටන් ගන්නෙ. ඊට පස්සේ ආරංචි වෙනවා. ඉතින් ඊට පස්සේ ආරංචි වුණ හැමදේම දැනගත්ත කරා මම නිතරම කියන පාඩයක් තියෙනවා. ආයන්තිනන් අභිනන්දති පකමන්තින සෝචති. එන අය දැකලා සතුටු වෙන්නෙත් නැහැ. යන අය දැකලා දුක් වෙන්නෙත් නැහැ. දින 7ක් විතර ඔක බැලුවා. ඊට පස්සේ හොයන්න බැලුවා. හැබැයි මම හිතන්නේ හම්බුණා නම් මේ ජීවිතේ වෙනස් වෙන්න තිබ්බා.
මේ කතාව මෙහෙම නොවෙන්න ඒ තිබ්බා. දවස් 7 තුලදී හම්බුණා නම් ඇසුරු කරපු සමාජෙත් එක්ක මේ ජීවිත කතාව සම්පූර්ණ වෙනස් වෙන්න තිබුණා. මම අදටත් පින් දෙනවා. සාදු සාදු ඒක තමයි මට මාර්ගය. දැන් මහතරි දෙන්න පුළුවන් මෙච්චර දෙයක් වෙලත් දරා ගැනීමක් තියෙන හාමුදුරුවෝ. ඇත්තටම අදටත් උපාසකම් මට පින් දෙන්නේ වැඩිපුරම මං අංග දන් දීමෙන් රැස් කරපු සියලු කුසල් ඔක්කොම අනුමෝදන් වේවා. මොකද හේතුව මට පාර පෙන්නවා. එතන තමයි හැරවුම් ලක්ෂය. ඔය ඒක නම වෛර කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තමයි කෙනෙකු එන තැන. ඊට පස්සේ අතහැරියා. තිබුණු දේවල් ඔක්කොම ටික දුන්න කරා. හැම දේවල් ටික අතහැරියා. ඊට පස්සේ ඉතින් පැවිදි වෙනවා අක්කා ගාවට ගියා. අක්කා ගාව හිටිය සාමාන්‍ය මාසයක් එකමාරක් විතර. ඔබ වහන්සේ මුලින් කියන්නේ ඒ කතාව. අක්කම ආපහු බලාගත්තා. අවසානම බලාගත්තා කියලා කිව්වේ ඒකයි. අවසානයේ ඒ දේවල් ඔක්කොම පස්සේ අර ලොකු පිරිසක් හිටපු කෙනෙක්නේ. මහත්යෝ වැඩුණාට පස්සේ කවුරුත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපිට සල්ලි ධනෙ බලය තියෙනකම් අපි ළඟ ලොකු පිරිසක් රැඳෙනවා. මානසිකව හෝ කමන්නේ අපි වැටිච්ච තැනකදී මේ සියලු දෙනා අපව අතහරිනවා. අතහරින්න නැති එකම කල්යාණ මිත්‍රය තමයි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කියන්නේ මම කල්යාණ මිත්‍රෝ කියලා අසුරු කරලා තියෙන්නම කවුද? පාප මිත්‍රයෝ. අවසානට මං හෙව්වා මට අසුරු කරන්න පුළුවන් කල්යාණ මිත්‍රයා කවුද? එක බණ පදයක් මුළු ජීවිතේ වෙනස් කරනවා. ලොකු වේදනාවකින් මගේ ඇස් වලින් වැටිච්ච කඳුළු අනන්තයි ඔය ප්‍රශ්නේදී. ඔය සියලු දේවල් වේදනාව දරාගෙන කාමරේ ඉන්නකොට මට ඇහෙනවා උන්නස් දැන් උප්පැවිදි වෙලා. උප්පැදුනත් ඒ ගරුත්වය මගේ තියෙනවා. කිරුළපනේ ධම්මවිජය හාමුදුරුවෝ. උන්නසේ කාලේ තරුණයන්ට ලොකු අර්ථයක් දුන්න හාමුදුරු නමක්. කර්මය කියන්නේ ඔක තමයි වෙනස් වුණා. උන්වහන්සේගේ බණක් ඇහෙනවා මට. ඒ බණ ඇහෙනකොට මට තේරුණේම මටද කියන්නේ කියලා හිතුණා. මගේ කතාව මම ඒක තුලින් දැක්කා. එතකොට ඒකේ අවසානෙට කෙනා පැවිදි වෙනවා ශාසනයේ. අවසානටම පැවිදි වෙනවා ශාසනයේ. නේද? රට්ටපාල මහරහතන් වහන්සේ පිළිබඳ කතාව කිව්වා. අවසාන රට්ටපාලයන් වහන්සේ පැවිදි වෙනවා. රටක් පෝෂණය කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන් ධනවතෙක්නේ. මට දැනුනේම පැවිදි වුණා නම් හොඳයි. එතනින් තමයි මගේ ජීවිතේ හැරෙන්නේ අනිත් පැත්තට. ඊට පස්සේ තමයි අක්කට දෙන අක්කත් ඉතින් අකමැතුනේ නෑ. අක්ක බෑ අදටත් අඬනවා. මට හොඳට මතකයි මහාන වෙනකොට වැඩිපුරම ඇඬුවා නම් ඇඬුවේ අක්කා. හරි මාදරේ අද රදු විදේශගතලා ඉන්නේ. අවුරුදු 3ක් විතර මම හිතනවා තව ලංකාවට ඇවිල්ලා නෑ. ලොකු පුතා මං ගාවින් අක්කා ලොකු පුතා දැනට මගේ රියදුරා වශයෙන් ඉන්නවා. කියන්නේ වාහනේ කැඩලා හදන්න ගෑරේජ් එකට තිබ්බ කලින් එයා තමයි මගේ සම්පූර්ණ වාහනේ 15 ඩෑෂ් නම්බරයක් ටැක්සානිය පරණ වාහනේ. ලොකු පුතා තමයි දැන් මං ගාවේ ඉන්නේ. මම බලා ගන්න ළඟ ඉඳගෙන අක්කගේ ලොකු පුතා. එයා පොඩි කාලේ මං ගාවේ ඉන්නේ. ඉතින් අද අක්කගේ ලොකු පුතා මං ගාවේ ඉන්නවා. ඉතින් අද අක්කා මං ආරක්ෂා කරා. අද ලොකු පුතා ළඟින් යන්නේ නැහැ. කියන්නේ ඒක මාරම දෙයක්. එදා අක්කා අවසාන මොහොතේ අක්කම ආරක්ෂා කරා. අද අක්කගේ පුතා ස්වාමීන් වහන්සේ ළඟ ඉන්නවා. පඩියක් මට පඩි දෙන්නවත් කමක් නැහැ. මොකද මම සල්ලි වෙන හාමුදුරුවමක් නෙමෙයි. මට පුතාලගෙන් දෙන දෙකේ මං ජීවත් වෙන කෙනෙක්. මොකද මට ආදායමක් ගන්න හාමුදුරුවම පන්සලේ අටපිට කරක් දුකන දෙන හාමුදුරුවමක් නෙමෙයි මම. ඒවත් අහන්න ඕනේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ ලොකු පුතා දැන් මම බලා ගන්නවා ළඟ ඉඳගෙන ඉන්නවා. යා දැන් ජොබ් එකකට ළඟදී ගියා ආපහු ආවා. හේතුව අහලා බලනකොට හාමුදුරු මතක් වෙනකොට ඉන්න බෑ. අද ඒ තරම් සම්බන්ධතාවයක් අවසාන මං කිය පුතේ පැවිදි වෙන්න කියලා. දැන් පැවිදි වෙනවා නම් මට පුළුවන් එයාගේ අනාගතය හදන්න. එහෙමයි. හැබැයි ඉතින් ගිහින් ඉන්නවා නම් අපහසුයිනේ. ඉතින් ඒ වගේ කාලේ අක්කා තමයි මාව වරන් අක්කට මං කියන පස්සේ අක්කා කැමති වුණා. ඊට පස්සේ ඉතින් අක්කා ලොරියක මට මතක මැක්සිමෝ කළු පාට ලොකු ලොරියක මාව දාගෙන කියන්නේ කාර් වල ගියපු කෙනා අවසාන ශාසනයට යන තැන කාර් වල AC දාගෙන හොන්සාපුම විදගෙන බේස් වල මුදු මාලා දාන් හිටපු කෙනා අවසානට මැක්සිමෝ ලොරියක යනවා මහාන වෙන්න. අක්කමාව ගිහින් බාර දෙනවා. බාර දෙන්නේ කොහෙටද? උණුගල්ලා වෛද්‍යාසී ගලින්ද කන්ද මණ්ඩලාරාම ආරණ්‍යට. කියන්නේ මගේ අම්මයි ගමට අල්ලපු ගමේ පන්සල. මගේ නායක හාමුදුරුවෝ මගේ වයසෙමයි. උන්වහන්සේ පුංචි කාලේ ඉඳන් මම දන්නවා අපි දෙනකට සෙල්ලම් කරා ඒ කාලේ. ඉතින් නායක හාමුදුරුවෝ ගාවට තමයි යන්නේ. ඒ කියන්නේ නායක හාමුදුරුවෝ පැවිදි කරන්න කියලා කිව්වා. එතනම උන්වහන්සේ ලොකු ස්ථවිරයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නාමය මම සඳහන් කරනවා අඩුයි. ඔය මහා විහාර වංශික සෑමපාලි මහනිකායේ වනවාසී ස්වාමීන් වහන්සේ නමක්. වනවාස පාර්ශවයේ බුතලම් මහදීසයි උපප්‍රධාන සංඝනායක.
ඒ වගේම තමයි ශාසන කීර්ති ධම්මපද බානක සද්ධර්මාචාර්ය බුද්ධානුස්සති කම්මට්ටානාචාර්ය ඔය විදිහට උනාතර නාමයන් ගොඩක් තියෙනවා. අවසරයි මාමුණුවේ උදිත දීර අභිදාන නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ළඟට තමයි යන්නේ පැවිදි වෙන්න ඕනේ කියලා. උන්වහන්සේ ලොකු විරුද්ධත්වයක් තියා මිනිස්සුන්ගෙන් සමහර වෙලාවට පැවිදි කරන්න එපා ඉන්නේ නැති වෙයි කියලා. ඇත්තටම හිතන්න බෑනේ එහෙම පරිවර්තනයක් වෙච්ච කෙනෙක් කොහොමද දීද කෙනෙක්. සමහර අය හැබැයි නායක හාමුදුරුවෝ කියලා තිබ්බා කමන්නේ මම බලා ගන්නවා කියලා ඒ බර අරගෙන මහාන කරගත්තා. මහාන කරන්න මාස 6ක් විතර සුමිත් ඉන්න කිව්වා ටිකක් ඉතින් පුරුදු පුහුණු වෙනකන්. මට දුන්නා ශාසනාවතරණයේ පොත රේණුකාණී තන්දිවල මහානායක හාමුදුරුවෝ පොත පාඩම් කරන්න කියලා. මහාන වෙන්න අවශ්‍ය කරුණු ටික. ඇත්තටම මේ පාඩම් කරන්න පොත ගන්නකොට මට මේක ටිකක් ඉක්මනට මතක හිටින ස්වභාවයක්. පාලි කවදාවත් මම ඉගෙනගෙන නැහැ. පාලි අදට වුණත් මම කිසිම විශ්වවිද්‍යාලයක් ගියපු මේ පාලි හාමුදුරුවමක් නෙමෙයි. ගුරුවරයා ගායින්ම ඇවිල්ලා ගෞතම භාගතුන් වහන්සේගේ උතුම් වූ ත්‍රිපිටකය අන්තර්ගත ධර්මයේ අන්තර්ගත ත්‍රිපිටකය පරිශීලනය කරලා මේක ගත්ත එකක් මේක. නිසා මේ නායක හාමුදුරුවෝ මට හරියට මේවා පාඩම් සබ්බ දුක්ඛ නිසාන නිබ්බාන කියන මෙන්න මේ පාඩම් ටික ඔක්කොම පාඩම් හිටා ඉක්මනට පාඩම් හිටිනවා. මම දවස් දෙකක් කියලා පාඩම් කරද්දි මට පාඩම්. මම නායක හාමුදුරුවෝ කිව්වා නායක හාමුදුරුවනේ දැන් නම් මට පාඩම්. කියලා. වෙන්න බෑ සුමිත්. එහෙම කොහොමද? මම කියන්න බලන්න කිව්වා. පස්සේ මම නායක හාමුදුරුවෝ කියලා පෙන්නුවා. එතකොට සුමිත් එම එනකම් පැවිදිලා නැහැනේ. මේ හොඳයි කියලා නායක හාමුදුරුවෝ උපද්දයන් වහන්සේ කතා කරා වැයවල දඹුල්ල වැයවල ආරණ්‍ය සේනාසනේ. උපද්දයන් වහන්සේ මේ ශ්‍රී ජිනාර අභිදාන මහානායක ස්වාමීන් වහන්සේ කතා කරා. ඊට පස්සේ පහුදා 3 වෙනි දවසේ වෑන් එක එක්කගෙන ගියා. උපද්දයන් වහන්සේ මගෙන් ඇහුවා. උන්වහන්සේ ඇහුවා මේ ඔයිට කලින් කීපාරක් මහානුලා හිටියද කියලා. කියන්නේ ඇත්තටම මේක පිළිගන්න අපහසු දෙයක්. මෙච්චර ඉක්මනට කොහොමද පාඩම් හිටියේ කියන එක. නායක හාමුදුරුවෝ කී දවස් මෙයා මාස කීයක් හිටියද ඇහුවා. දවස් 3යි හිටියේ කිව්වා. බෑ මහාන කරන්න බෑ. දවස් 3 මේ විදිහට මහාන කරන්න බෑ කියලා ටිකක් දොස් කිව්වා. දැන් උන්නේ පාඩම් කරාද කියලා මගෙන් නම කියලා. ඒ පාඩම් කරමන්කෝ එහෙමයි. කියන්න බලන්න කිව්වා. ඒතර තමයි මේ මාස කීයක් මේ කොච්චර කාලයක් පැවිදිලා හිටියද කියලා ඇහුවා. ඊට නායක හාමුදුරුවෝ නෑ විසම්දාව ඉඳලා වෙඩි වැදිලා ගේ ජීවිතය ගත කරලා ඒක අතහැරලා ඇවිත් තියෙන මම දන්නවා පොඩි කාලේ නම් කියලා. ඊට පස්සේ ඕම මහා ජීවිතේ පටන් ගන්න තැන උපාධ්‍යයන් වහන්සේ දුන්නු සිවුරක් මම තාමත් තියන් ඉන්නවා තාමත් පොරවනවා. කියන්නේ මට මුල තැන. එතනින් තමයි ඊට පස්සේ මහාන වෙලා මගේ ජීවිතේ පටන් ගන්න මම නායක හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා ඔය උණුගල් ඇවිල්ලා ඉගෙන ගන්න බුද්ධ උපස්ථායකයන් වහන්සේ නමක් වශයෙන් මම තාම ගොඩක් අය මම හඳුනගෙන තියෙන්නේ. ඔය සම්මානිත බුද්ධ උපස්ථාන බත්තපටිපාදක කියන ධූරේ නායක සනස මට දීලා තියෙනවා. හරි කැමතියි බුදුන්ට උපස්ථාන කරන්න. මොකද මගේ ගුරුවරයා මට ඉගැන්නුවේ ඒක. මහනුච්ච දවසම ධාතු මන්දිරයක් බාර දුන්නේ. සුගතධීර මේක කරන්න කියලා. එතින් තමයි ලෝතුරා තථාගත බුදු පියාණන් වහන්සේ දකින්න පටන් ගත්තේ. දවසේ මොකද නායක හාමුදුරුවෝ අපට බුද්ධ වත ඉගැන්නුවේ අමුතුම විදිහකට. මම දකින්න විදිහට ඒක අද නැති නිසා තමයි වර්තමානයේ ගොඩක් ගමයි පන්සල අතර සම්බන්ධය බිඳුණු තැන. අපේ නායක අතර අපිට ඒ කාලේ අපිටත් එක පුදුම දෙයක්. මොකද මහනුච්ච අලුතමනේ. අපේ නායක හාමුදුරුවෝ ඉගැන්නුවා සුගතධීර බුදු හාමුදුරුවෝ කියන්නේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේට බුද්ධ උපස්ථාන කරනකොට උපස්ථාන කරන්නේ ජීවමාන. ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්නවා නම් කොහොමද කරන්න ඕනේ? ඒ සියලු දේ කරන්න ඕන සුගතධීර. කියලා මට පෙන්නුවා එල්පැන් සිසිලුපැන් අත්පිස්නා මුව පිස්නා අද්දෝන පාදෝවන මේ ඔක්කොම සැතපෙන්න අවශ්‍ය ඇඳ ඇතිරිල්ල ඔක්කොම එකිනෙකට කියලා දුන්නා. එතනින් තමයි අපි මන් දකින්නේ භාග්‍යතුන් වහන්සේව. ජීවමානවමයි. ඒකම ආශ්චර්යයක්මයි. එතනින් තමයි භාග්‍යතුන් වහන්සේ මට මේ ධර්මයේ දෙන්න තැනක්. හැමදාම නිතර බුද්ධ උපස්ථාන කරනකොට අපේ කෙලෙස් ටික තුනී වෙලා යනවා. මගේ නායක හාමුදුරුවෝ අපිට කියන්නේ බුද්ධ අනුස්සති භාවනා කර්මස්ථානයේ. ඒක තමයි මෙනෙහි කරේ. බුදු ගුණය කියාගෙන හැමදාම බුදු ගුණ කියනවා. මම දවසට බුද්ධ වතාව 6ක් කරනවා ඒ කාලෙත්. බුද්ධ වත 6ක් කියන්නේ හිතන්නකෝ පාන්දර 2ට පටන් ගත්තට පස්සේ රෑ 10 වෙනකන් එක දිගටම බුද්ධ වත. එතකොට සීල ව්‍යාපාර දවසට වෙන වැඩසටහන්. එතකොට අපිට වෙන දෙයක් හිතන්න කාලයක් නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ ගැන විතරයි හිතන්න කාලය අපිට තියෙන්නේ. ඒ විදිහට යනකොට තමයි බුදු චරිතය කියවන්න පටන් ගන්නවා. භාගතුන් වහන්සේ ගැන හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මේ අංග දන් දීම අමුතු කරණාවක් අලුත් දෙයක් ඉදිරිපත් එයි මෙතනට. අංග දන් දෙනවා කියලා තියෙන තැනකට ඉන්නම් එතනින්. ඉතින් නායක හාමුදුරුවෝ ඊට පස්සේ මාව අඹෝගම ආරණ්‍ය සේනාසනයක් පොත්ගුල්ල ආරණ්‍ය සේනාසනය කියලා තැනකට වඩම්මනවා. ඔය කෝන් නැව අඹෝගම දායකත්වයේ තියෙන ගමක්. ඊට පස්සේ එතන අවුරුදු 5ක් 6ක් විතර වැඩ වාසය කරනවා.
ඉතින් ඒ ගණ අතරතුරද දේශකයන් වහතනම බවට පත්වන බෞද්ධ රූපවාහිනී හංගුවන් විදුලි මහනවෙලා අවුරුදු 3ක් වගේ යනකොටම රූපවාහිනිය බණ කියන්න ආවා. වහන්ස උපසම්පදාවෙන් එතකොට 18 මහනවෙලා කොච්චර කාලේ? එතකොට දැන් අවුරුදු 10ක්. අවුරුදු 10ක්. ඔව් එතකොට අවුරුදු 3ක් විතර බණ කියනවා. එන මංගල බණ ඉස්සල්ලාම ජීවිතේ කියන පළවෙනි බණක් තියෙනවා නායක හඳු ලොකු උත්සවයක් ගත්ත එකට. මංගල බණ කිව්වේ ධර්මචේතිය ධම්මචෛත්‍ය කියන නම එන්නේ. ධම්මචේතිය සූත්‍රය දේශනා කරේ. ඉතින් තමයි ගොඩාක් අය ස්වාමීන් වහන්සේ ලස්සනට බණ කිව්වා. කලින් දන්නවා වගේ කිව්වා. අන්න එතනින් තමයි දේශනා කරන්න එන්න ඕන කියලා තමයි. ඉතින් නිතරම පාඩම් පොත වනපොත් කරලා වනපොත් කියන පාඩම් කරනවා කියන එකට. පාඩම් කරලා අඩු කාලෙකින් ලෝකයක් පිළිගන්න පුළුවන් දේශකයන් වහන්සේ නමකට පත් වෙනවා බුද්ධ උපස්ථායකයන් වහන්සේ නමක් විදිහට. එහෙමයි. ගොඩක් බුදු ගුණ සජ්ජායනා බුදු ගුණ දේශනා කරන්න කැමති. ඉතින් ඊට පස්සේ ඔහොම ඉන්න අතරතුර තමයි අංග දන් දෙන්න ඕන කියන තැනට එන්නේ. එහෙම අපි අන්න එතන තමයි ඊළඟට වැදගත්ම කාරණාව. කොහොමද එහෙම හිතුනේ සහ මොනවාද බොහන්සේ මේ දැන් එතනින් පස්සේ සාමාන්‍යයෙන් ජීවිතයක ශරීරාංගයක් දන් දෙනවා කියන්නේ ඒ පින වගේම තව ලෙඩ ගොඩක් අපි ගාවට එනවා. අපි ලෙඩෙක් බවට පත් වෙනවා. තව කෙනෙක් සුවපත් කරනවා සහ දන් දෙන කෙනා ලෙඩෙක් බවට පත් වෙනවා. මම හිතනවා ඔබ වහන්සේත් මේ වෙද්දී ඉන්නේ එහෙම අසනීප තත්ත්වයක් වල. ඇයි එහෙම හිතුනේ අපි සහ මේ වෙද්දී ඔබ වහන්සේ අසනීප තත්ත්වෙ නේද? ඇත්තටම තමන් කිව්වා කල්තියම මම භාග්‍යතුන් වහන්සේ ගුණේ සජ්ජායන හරි කැමති කෙනෙක් කියලා. ඇත්තටම පුතා මේ ඇත්තටම මහත්තයෝ ඔයාටයි මටයි අද මේ ආසනයේ ඉඳගෙන ඔයාට ඔය ආසනයේ ඉඳගෙන ඉන්න මේ ශාසනය බේරුවේ කවුද? භාග්‍යතුන් වහන්සේ නේද? උතුම් බුද්ධත්වයේනේ. මම කියන්නේ ඔය උතුම් බුද්ධත්වයේ ලබන්න භාග්‍යතුන් වහන්සේ කොච්චර කාලයක් පාරමී පුරවද? 20 අසංකේය කල්පලක්ෂයක් සම්පූර්ණ පාරමී කාලය. ඔය 20 අසංකේය කල්පලක්ෂයක් එනකොට කොච්චර ඇස් දන් දුන්නද? කොහොම අහලා තියන්නේ කොහොමද? කේතාරකාදී කතරං නයනං අදාසී. අහසේ තරු පරදවල ඇස් දන් දුන්න කියනවා. භූමින් පරාජීය සමන් සමදාති දානං මහ පොළේ පස් පරදලා මාස ධාතුව දන් දුන්න කියනවා නේ. මේරුප්පමාන මදිකංච සමෝලිසීසං මහ මේරු පර්වත උස පරදලා හිස් දන් දුන්න කියනවා. සෝසාගරේ ජල දෙකන් රුධිරං අදාසී සතර මහා සාගරේ ජල කඳ පරදවල ලේ දන් දුන්න කියනවා. ඒකට භාගතුන් වහන්සේ මෙච්චර ගමනක් යනකොට ඇස්මස් ඉස්ලේ ජීවිතේ දන් දෙදී ආවනේ උතුම් බුද්ධත්වයේ වෙනුවෙන්. ඒ ඇයි ඒ? ඔබයි මමයි වෙනුවෙන් නේද? ඒ භාගතුන් වහන්සේ ලෝකෙට පහළ වුණ ඕනා නම් අද ඔයාගේ ජීවිතය මගේ ජීවිතය නිකන් ඉබාගාත යන ජීවිතයක් වෙනවා. අද අපි මේ අරහත් ධජයේ පුරවගෙන අද ලෝකයා සනසන්න බණ කියාගෙන අද මේ වේදිකාවට ඇවිල්ලා ඔබත් සමග මේ ධර්ම සාකච්ඡාවට පාරෑදී කවුද? තථාගත භාගතුන් වහන්සේ. මම අහන්නේ එක ප්‍රශ්නයක්. මම පුත ඇහුවා ඇයි ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් ඇතුනේ කියලා. මම අහන්නේ එදා බෝසතාණන් වහන්සේ ඇස්මස් ඉස්ලේ දන් දෙදී නෙමෙයිද මේ ජීවිතේ පුරාවට ආවේ. එතකොට එදා භාග්‍යතුන් වහන්සේ ඔක නැවතුවා නම් අද මෙහෙම දෙයක් නැහැ. එතකොට අපි කවුද? බුද්ධ පුත්‍රයෝනේ. අපි බුද්ධ පුත්‍රයෝ. තාත්තා ගිය මග නෙමෙයිද අපි යන්න ඕනේ. තාත්තා ගිය මග අපි යන්නේ. එතකොට තාත්තා අපිට ධර්මයේ මෙහෙම පෙන්වුවා නම් අපි එහෙම විදිහට කියන්න ඕනේනේ. මම දකින්නෙම මගේ බුදුහාමුදුරුවෝ මෙච්චර දේවල් කරා නම් මිනිස්සු වෙනුවෙන් ලෝක සත්‍යය වෙනුවෙන් මට මොනවත් කරන්න බැයිද කියන අදහසක් තිබුණා. ඊට පස්සේ වේදනාවකින් අම්මා කෙනෙක් අඬනවා ළමයා දවස් 14කින් මැරෙනවා කියලා. මම හිතන්න මම එක දෙයක් කියන්නද? මම හිතන්නේ පුතා විවාහ වෙලා නැතුව ඇති. විවාහ වෙලා කියමු. විවාහ වෙලා නම් ඔයාගේ දරුවට රෝගයක් වෙරඳිලා දවස් 14ක් ඇතුළත මැරෙනවා කියලා වෛද්‍යවරු කිව්වොත් තාත්තා කෙනෙක් හැටියට ඔයාගේ හැඟීම කොයි වගේ දෙයක් වෙයිද? ඒ විදියට හැඟීමෙන් වේදනාවෙන් විඳින මිනිස්සු දැකලා මං අක්මාව දන් දුන්නක වරදක්ද? අද ඒ අම්මා දැන් අපේ ඩොක්ටර්ලා කියන අවුරුදු 40ක් අය ළමයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර අවුරුදු 3ෙන් මැරෙන්න ගියා. අද ස්වාමීන් වහන්සේගේ ලේවලින් ඒ අංග අක්මාව පිත්තාස දෙකම දන් දෙන්නේ දරුවට. අද ඒ දරුවා අවුරුදු 7ක් විතර වයස සෙනුජ පුතා නම පුතෙක්. අද අම්මා තාත්තා කොච්චර කියනවද? මම දැක්ක අර වීඩියෝ එකට දාලා තියෙනවා මගේ සෙනුදු පූජාට අක්මාව පිත්තාශේ දන් දුන්නු අපේ හාමුදුරන්ට නිවනින් සැනසේවා කියලා. බලන්න ඒ හැඟීම.
මගේ භාගතුන් වහන්සේත් මේ විසියාසංකේ කල්ප ලක්ෂය පුරා පුතේ ඒකනේ කරේ. එතකොට අපි සනසන්න ඕනේ නැද්ද කවුරුත් මං කන්නේ? එතකොට අපි ලෝකයට දෙයක් දෙන්න නැද්ද? මම ඇත්තටම මම දන්නවා මම ලෙඩ වෙනවා කියලා. මම ඇත්තටම දැනට බෙහෙත් ඖෂධ පානය කරන භික්ෂුවක්. සමහරවිට බෙහෙත් අවස්ථා ගොඩාවදී දැන් අද වගේ දවසක බෙහෙත් තාම වළඳලා නැහැ. කැප කරනවා. ඔබ වහන්සේ ධර්ම දේශනාවකට මුදලක් අය කරන්නෙත් නැහැ. කිසිම තැනකදීවත් දැන් සාමාන්‍යයෙන් ඕනෑම ධර්ම දේශනාවකට දැන් සාමාන්‍ය සමාජයේ තියෙන එක ගාණක් කියලා තමයි අපේ නෙමෙයි. ඔබ වහන්සේගේ ජීවිතය අපි එහෙම දකින්නේ නැහැ. ඔබ වහන්සේ අටපිරිකර බාරගෙනෙද්දිත් මුදල් තියෙනවා නම් ඒවා පැත්තකින් තියෙනවා. එපා කියලා ඔබ වහන්සේ ඒක ඊටාම ඕනෑකමින් කරන මුදල් එපා කියන එක. මේ අටපිරිකරත් එක්ක එකතු කරන. බේට් ටික ගන්නවත් සල්ලි නැහැනේ අපේ ආම්දුරනේ. ඇත්ත. බේස් ගන්න සල්ලි නැතුව අසනීප වෙලා ඇඳේ හිටපු වාර තියෙනවා. එක වාරයක විතරක් මම මේ දැන් ඉන්න මැනික්දෙනි අම්මා කෙනෙක් දැකලා සල්ලි නැහැ කියලා අවබෝධ කරගන්න චාන්දිනී අම්මා. සල්ලි නැහැ කියලා අවබෝධ කරගෙන ඇත්තටම රුපියල් 1000ක් ගෙනත් කිව්වා අපේ ආඳුරනේ බෙහෙත් ගන්න ගිහින් කියලා. ගොඩක් මිනිස්සු කිව්වා අපේ ආඳුරන්ගේ තියෙන හිතුවක්කාරකමට බෙහෙත් ගන්න යන්නේ කියලා. අනේ ගන්න කොයි සල්ලි මං ගාව. සල්ලි නැහැ කියලා කාටද කියන්නේ මං? ඉතින් දුන්නොත් දෙයක් ගන්න වැරෙන්න පුතා අපිට බලෙන් ගන්න කොහොම අයිතියක් නැහැනේ. ඉතින් ඒ වගේ ඇත්තටම මම අප්‍රමාණ විදියට දැන් මම කියන්නම අපේ ලොකු පුතා එහෙම දන්නවක් වගේ. එයා ළඟ ඉන්න නිසා සල්ලි නැති වාර ගන්න අනන්තයි. හැබැයි එක තැනකදීවත් දුක් ඉඳ වේදනාවක් දරුවේ නැහැ. ඒක ඉතින් ජීවිතේ ස්වභාවය. අතහැරලානේ ආවේ. අය මම අල්ල ගන්න උවමනාවක් නැහැ. දැනට ඉතින් මුදල් ඇත්තටම මේ අටපිරිකරට මුදල් එකතු මම විරුද්ධයි. සමහරවිට මට අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට බයින්න පුළුවන් මේ වචනට. අනේ බයිනවා නම් සාදු සාදු ඒකත් මම සතුටින් බාර ගන්නවා. කිසිම අටපිරිකරකට මුදල් දාන්න ඕනේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ නමක් බණ කියනවා නම් අද තියෙන්නේ මොකද්ද? අටපිරිකර ටික අරගෙන දැන් ඉතින් කුස්සිය ගානේ මුළු දැයිම නැත්තම් ටොයිලට් ගානේ මේ හැම තැනම වටේම කැරකි මුදල් එකතු කරනවා. මොකද්ද මේ මං භාගතුන් වහන්සේ කියන්නේ මේ ඒ වචන තරහ වෙන්න එපා. හිඟන්නේද්ද? මේ මෙහෙම මුදල් එකතු කරන්නේ. දැන් අපි දන්නවා පුතේ යාචකයෙක් පාරක ඉන්නකොට පුතා රුපියල් 20ක් දීලා යනවනේ මහත්. එහෙමනේ සමන් වෙන්නේ. මගේ බුදුහාමුදුරුවෝ එහෙම කෙනෙක්ද? ඒ බලෙන් ගන්න. එහෙම ඕනේ නැහැ. බනට වැඩි හාමුදුරුවෝ ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නම් ඒක දේශකයන් වහන්සේ නමක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරේ කොහොමද? ලාභ සත්කාර බලාගෙන බණ කියන්න එපා. එතකොට බණ කියන්නේම අර ඇන්ලොප් එක බලාපොරොත්තුෙන් ඇත්ත කතාව. බණ කියන්නේම අර හැම සල්ලි බලා. මම කියලා තියෙන්නේ අටපිරිකරට මුදල් එකතු කරන්න එපා. ඒක ස්වාමීන් වහන්සේට බෙහෙත් හේත් වලට හරි කමන්නේ පූජා කරන්න ඕන. ඒකට ක්‍රමයක් තියෙනවනේ නේද? කැපකරුවෙක් ඉන්නවා. ඒක ක්‍රම තියෙනවා. ඇත්තටම දැන් සමහර වෙලාවට මම එක දෙයක් කියන්න මම බනට වැරලා පිළිගන්නවද මේ ප්‍රවාහන ගාස්තු නැතු වෙනවා කියලා. ඒක මට මේ වෙච්ච දේවල්. එහෙනම් අපි එහෙම කරනකොට සමහර මිනිස්සුත් ඉන්නවා ඒක අර ඕනෑමට වැඩි ගන්නවා. අපි හාමුදුරුවෝ අපිට සල්ලික කීයක්වත් යන්නේ නැහනේ. ඇත්තටම සමාජයට එකපු දෙයක් මහත්ව ඒක. ඊට පස්සේ සමහරලාට අපිට එහෙම ගිහිල්ලා මේ රියදුරු පොතෙන් අහලා බලනකොට ප්‍රවාහන ගාස්තුත් නැහැ. ස්වාමීන් වහන්සේ කොහොමත්ම නැහැ. ඒ මොනවත් නැහැ හිත අතින් එනවා. හැබැයි අපි එතන සැලෙන්නේ නැහැ. අපි මේ මිනිස්සුන් දොස් කියන්න කියන්නේ නැහැ. මේ මිනිස්සුන්ට ඒක අමතක වුණා වෙන්න පුළුවන්. කැමැත්තෙන් කරා වෙන්න පුළුවන්. ඒක ඇයි කැමැත්ත. මම කිසිම අවස්ථාවක මම කිය එකයි අර පොත ඇහුවනේ කොහොමද මේ සල්ලි කියලා. ඇත්තටම මට සල්ලි මොකක්වත් එන පැත්තක් නැහැ. දැන් මහත්තයා ඇවිල්ලා හාමුදුරන්ට බෙහෙත් ගන්න කරනවනේ ඒක මහත්තයා කරනවා. පොතනේ ගියා මට සල්ලි නැහැ කියලා මං කියන හාමුදුරනමක් නෙමෙයි. ඇත්තටම මට එහෙම නැති වෙලත් නැහැ කොහොම හරි මට ලැබෙනවා. එහෙමයි. ඒ කියන්නේ මුදල් හම්බාර තියෙන කෙනෙකුට වැඩිය මං සතුටින් ඉන්නවා. ඇයි මට රකිට දෙයක් නැහැ. බැඳීම් නැහැ. ලොකු බැඳීමක් ඇති කරගෙනම නැහැ. ඒ කියන්නේ දැන් ලොකු බැඳීම් තිබ්බු දේවල් කඩලානේ ආවේ. එහෙමයි. ලොකු බැඳීම් තිබ්බා ඒවා ටික කඩලා ආවා. එතකොට ඉතින් මේක තුළට ඇවිල්ලා අය බැඳීම් අල්ලගන්න උවමනාවක් නැහැ. ඒ නිසා සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරගෙන ඉතින් දෙන දෙයින් සතුටු වෙලා ජීවත් වෙනවා. එහෙමයි. අද දවසේ මේ අපේ කතා බහට අපි ඊතර ලොකු වෙලාවක් මේ කතා බහ දිග්ගැස්සුණා සහ මේ කතා බහ අපි බොහෝ තැන්වලට ගියා. අපි අවසාන ලං වෙලා තියෙන අපේ කාලයාමයත් එක්ක. තාත්තා දැන් ඔබ වහන්සේගේ මේ බුද්ධ ශාසනය ඔබ වහන්සේගේ පුතෙක්. එහෙමයි. ඒ කියන්නේ ඔබ වහන්සේගේ තාත්තට තාත්තෙක් වෙලා තියෙන්නේ. දැන් ඔබ වහන්සේ කියන අම්මවත්
මතු අනාගතයේ දවසක නුදුරේදීම මේ ශාසනය ඇතුළේ ඔබවහන්සේක තව ගෝලෙක් බවට පත් කරගන්න. ඒ කියන්නේ ඔබවහන්සේ ශාසනය ඇතුළේ තාත්තා කෙනෙක් විදිහට තව ගෝලයා හදද්දී ඔබවහන්සේ ගිහි ජීවිතේ අම්මා තාත්තා මේ කියලා ඔබවහන්සේ හඳුනන අයවත් ගේනවා. ඒ ගැන මතක් කරගෙන අපේ කතාබහේ අවසානට සමීප වෙමු අපේ හැමදෙරෝනේ. ඇත්තටම කියනවා නම් මගේ තාත්තා දැන් මහාන වෙලා වසරක් වෙනවා. මේ ජූලි 9 උපසම්පදා සම්පූර්ණ කටයුතු කළා. උපසම්පදා භික්ෂුවක්. අධිසීල සංඛ්‍යාත උපසම්පදා ලැබපු සීලකාමී භික්ෂුවක්. අම්මා ලබන අවුරුදු අගෝස්තු වෙනකොට මාන කරන්න සියලු කටයුතු සූදානම් කළා ඉවරයි. මට ඕන වුණේ මම්මයි තාත්තයි මේ සංසාර නිදහස් කරන්න. මොකද හේතුව අපි ගොඩක් මේ සංසාරයේ ඔය විදිහට දුක් විඳ ආවේ. අපිට මොනවත් අවබෝධයක් නැති නිසා නේ. අපිට දැන් අවබෝධයක් තියෙනවා. අම්මගෙන් බීපු කිරි තාත්තගෙන් බීපු කිරි වල ණය ගෙවන්න ඕනේ. කියන්නේ අපි වෙනුවෙන් ලොකු සේවයක් ලොකු මෙහෙයක් කරපු දෙන්නේ. මගේ තාත්තා මං කිව්වා මුලින් මතක ඇති. හොඳට මරකු බීපු කෙනෙක්. කාණු ගානේ බුදිය ගත්තොත් බැටුණා. මට මතකයි පුංචි කාලේ ඇවිල්ලා බීලා සමහරවල් මිදුලේ වැටුණාන් පස්සේ එළුණකම් මිදුලේ. එහෙම කෙනෙක්. එහෙම කෙනෙක් තමයි අද භික්ෂුණාසනම බාටපත් කරන්නේ. ඒක මං කියන අතහැරීම බෑ කියලා කියනවා නම් මං කියන ඕන කෙනෙකුට අතහරින්න පුළුවන්. සමහර තරුණයෝ ඉන්නවා මද්ද්‍රව්‍ය වලට බැහැ වෙලා කුඩු අයිස් මේ වගේ වලට බැහැ වෙලා අතහරින්න බෑ කියලා ස්වභාවයක් තියෙනවා. ඒක තනිකර තමන්ගේ තියෙන දෘෂ්ටියක්. අතහරින්න බැයි නම් අද අපි මෙතනවත් නෑනේ. මගේ තාත්තා හොඳ උදාහරණයක් මං ගන්නේ. අපිට ඕන දෙයක් අතහරින්න පුළුවන්. මං තරුණ විශේෂයෙන් අපේ තරුණ පරපුරට කියන්නේ අයිස් මද්ද්‍රව්‍ය වගේ දේවල්ට බැහැ වෙලා නම් අද නවත්තන්න මම ඉන්නවා. කියන්නේ මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් තරුණයනේ මං හිට ගන්නවා. එනේ ස්වාමීන් වහන්සේ අපවත් උනත් සමහරවිට මට විරුද්ධව ඉස්සරහට එන්න පුළුවන්. ඒකට මම දන්නවා. කියන්නේ මෙහෙම ගමනක් යනකොට ඇත්තටම විරුද්ධවාදීන් එනවා මම දන්නවා. ඒකට මුහුණ දෙන්න ශක්තියත් මං ගාව තියෙනවා. දැන් මං කියන්නේ තරුණයන්ට කියන්නේ මම ඉන්නවා. මට භාග්‍යතුන් වහන්සේගේ සරණින් සද්ධර්මස්කන්ධයේ සරණින් ශ්‍රාවක මහා සංඝයාගේ සරණින් මට පුළුවන් තරුණ පරපුර ඇත්තටම මද්ද්‍රව්‍ය වලින් මුදවන්න බෙහෙත තියෙන ශාසනය. අතහැරීම එක. අද ගොඩක් දුරට අපි සමහර මද්ද්‍රව්‍ය වෙච්ච පිස්සෝ වල නවතින තරුණයෝ. ඊට පස්සේ ඒක නවත්තන්න කියලා මානසික බෙහෙත් බොනවා. මානසික බෙහෙත් බීලා අවසානට අංගොඩ වගේ තැනකින් නවතිනවා. එහෙම වොන්න ඕනේ නෑ. මම ඉන්නේ රත්නපුරේ මැණික් දෙනියේ. ඕන කෙනෙක් මට කතා කරන්න. තරුණයෝ වශයෙන් අපි හිටගෙන එක තමයි මේ ශාසනය ආරක්ෂා කරගමු. ශාසනයත් එකගෙන අම්මා තාත්තත් දැන් මගේ අම්මා තාත්තා මම මේ ශාසනයට ගන්න හේතුව මේක. එන්න මම දන්නවා මගේ අම්මා තාත්තගේ වටිනාකමට දැන් තේරෙනවා. ඒ නිසා තරුණ පරපුර අම්මා තාත්තට ගරහන පිරිසක් වෙන්නේ නැතුව අම්මා තාත්තව හරි ආදරෙන් බලාගෙන ආරක්ෂා කරගෙන අපි මහා සංඝරත්නයත් සමග එකතු වෙලා අපි මේ ශාසනික ගමන අවසන් කරනවා නම් හොඳයි. ඒ තමයි මගේ එකම දේ එකම ප්‍රාර්ථනාව පුතාගාම කියන්නේ මේ වේදිකාවට නගින්න හේතුව එක සද්ධර්මයේ ලෝට බෙදා දීම. මොකද හේතුව ධර්මයේ දෙන්නේ නැතුව අපට කිසි කෙනෙක් මාර්ගඵලලාභී බවට පත් කරන්නවත් බෑ. එහෙමයි. දැන් භාගතුන් වහන්සේ ධර්මයේ හරන්නේ මේ හැමදේම වෙනස් වෙන්නේ. එක සද්ධර්ම දේශනා මේ ලෝපුරා ප්‍රචාරය කිරීම නිවැරදි සද්ධර්මයේ දෙක තමයි තරුණ පරපුර මේ ශාසනයට එකතු කරගැනීම. ඒ හේතුව අපි අපවත් වෙලා ගියාට පස්සේ අපේ අම්මලා තාත්තලා නිරලා ගියාට පස්සේ මේ ශාසනය පවතින තරුණයෝ අතේ. එදාට තරුණයෝ ටික හදලා තිබුණ නැත්නම් අපිට රටකුත් නැහැ, ශාසනයකුත් නැහැ, නිකම්ම නිකන් රටක්. එමේ පෙරහඳුරනේ මේ කතාබහ තව දිග්ගස්ස ගන්න තිබුණා නම් හොඳයි. නමුත් කාලයත් එක්ක අපිට මේ කතාබහ මෙතකින් නවත්තන්න වෙනවා. වහන්සේට බෙහෙින්ම පින් හද මේ කතාබහට මේතනට වැඩියට සහ තව චිරාත් කාලයකට අපි ප්‍රාර්ථනා කරන අපේ හඳුරන්නේ මේ ශාසනික මෙහෙවර ඔබ වහන්සේට කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඒ වෙනුවෙන් දීර්ඝායු සම්පන්නිය නිදුක් නිරෝගී භාවය ලැබෙන්න කියලා නැවතවතාවකට ඔබ වහන්සේට බෙහෙින් පින් ත්‍රිවන් සරණයි අපේ හඳුරන්නේ ත්‍රිවන් සරණයි. ඉතින් අපි මේ කතාබහ මෙතකින් නවත්තනවා. මේ කතාබහ නවත්තන අතරේ ඔබට මතක් කරනවා ජීවිතේ අනේක විද දුක්ඛ දෝමනස්යන් තියෙන පුළුවන්, හැලහැප්පීම් තියෙන පුළුවන්, වැදවැටීම් තියෙන පුළුවන්. හැබැයි ජීවිතේ එක මොහොතක් තියෙනවා. ඒ මොහොත ඔබේ ජීවිතේ වෙනස් කරනවා. හැබැයි ඒ වෙනස් කරන මොහොත හරියට තේරුම් ගන්න ඕනේ, අල්ල ගන්න ඕනේ, ඒතනින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. දුහවිලි YouTube නාලිකාවෙන් යලිත් දවසක මෙවන් කතාබහකින් අපි මුණ ගැසෙමු. එතෙක් ඔබට සෝදායක දවසක්. අයිබෝන්.